right. අයිබෝන් දුවේ පුතු ඔයාලා හැමෝටම අයිබෝවන් සර්. හරි. ඉතින් ඔන්න අපි ඔයාලත් එක්ක හාහපුරා කියලා සම්බන්ධ වෙනවා ඔන්ලයින් ක්ලාස් එකක් එක්ක. එතකොට මේ ඔන්ලයින් ක්ලාස් මාලාවේ අද විද්‍යාව දවසේ සමාරම්භක දවස තමයි අද. අද තමයි අපි විද්‍යාව වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන විදියට මේ 9 ශ්‍රේණියේ විද්‍යාව පුනරීක්ෂණ පන්තිය ආරම්භ වෙන්නේ. හරි. එතකොට ඇයි අපිට පුනරීක්ෂණ පන්තියක් ඕන වෙන්නේ? හරි පුතේ ඔයාලා ඔක්කොම කැමරා ඔන් කරගන්න. කැමරා ඔෆ් කරගෙන ඉන්න බෑ කාටවත්. තමයි කැමරා ඔන් කරගන්න. මොකද මට ඔයාලා පේන්න ඕන. හරිද? right. එතකොට දැන් මේ වෙනකොට අපි ඔයාලා වෙනුවෙන් WhatsApp group එකක් හදලා ඊට පස්සේ ඒ group එකට අප්ලෝඩ් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රය. එතකොට දැන් මෙතන ඉන්න සමහරු ඒ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් කරලා ඇති. සමහරු ඒ ප්‍රශ්න පත්‍රය කරලා නැතිව ඇති. right. එතකොට anyway ඒක තමන් කරපු මට්ටම අනුව අපි බලමු. ඉතින් පුතේ මේ තමන් කරපු විදිය අනුව okay. ඔයාලා හොඳට මතක තියාගන්න මම ඔයාලව අරගෙන යන්නේ ලොකු තරඟයකට. හරිද? මම ඔයාලව අරගෙන යන්නේ ලොකු ෆීල්ඩ් එකකට. එතකොට ඒ ෆීල්ඩ් එක තුල ඒ තරඟය තුල ඔයා නොනැසී පවතින්න ඕන. හරිද? අපි ඔක පරිණාමයේ කොටසෙදි කතා කරනවා නේද? මේකේ නොනැසී පවතින්න. ඔයාලා මේ තරඟය තුල නොනැසී පවතින්න දුවේ පුතේ ඔයාලට හොඳ අධ්‍යාපනයක් ඒ වගේම හොඳ මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. එතකොට අපි EduFix හරහා මේ මඟ පෙන්වීම මේ අවශ්‍ය අධ්‍යාපනය ඔයාලට නොඅඩුව ලැබෙන්න දෙන්න තමයි මේ සියලුම වැඩපිළිවෙළවල් යොදාගෙන තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ වෙනකොට ඔයාලා ප්‍රශ්න පත්‍රය කරලා ඇති කරපු නැති ළමයිතුත් ඇති කමක් නැහැ. අද පළවෙනි දවසනේ. එතකොට ගොඩාක් ළමයි මේ වැඩසටහන ගැන මේ වෙනකොට දැනුවත් නැහැ. එතකොට අපි හැකිතරමින් ළමයි දැනුවත් කරා ළමයින්ට මේ ටයිම් එකේ පන්ති තියෙන්න පුළුවන් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් අපි වෙන් කරපු වෙලාව තමයි මේක. ඉතින් මේකෙදි ඔයාලට ගැටලුවක් නැතුව මේ දේවල් අත්විඳින්න පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ගැටලුවක් තිබුණොත් ඔයාලට මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් කාගවත් මයික් බ්ලොක් කරලා නැහැ. right. එතකොට දුවේ පුතේ ඔයාලට කියන්න තියෙන අනික් කාරණාව තමයි පේපර් එකක් කරනකොට දැන් ඔයාලට මේ පාර 13 වෙනි දී ඉඳලා කියන්නේ ජූලි මාසේ 13 ඉඳලා දකුණු පළාත් සභාවේ ඔයාලට ප්‍රශ්න පත්‍ර ලැබෙනවා වාර විභාගේ පටන් ගන්නවා 9 10 11 ශ්‍රේණි වලට. එතකොට 9 ශ්‍රේණි දැන් ගිය පාර ප්‍රශ්න පත්‍රයේ දරුවන් මුහුණ දීපු දෙයක් තමයි ප්‍රශ්න පත්‍රය දැක්කම ඒගොල්ලෝ බය වුණා. ප්‍රශ්න පත්‍රය දැක්කම 9 වසරේ ප්‍රශ්න පත්‍රය දැක්කම දරුවෝ බය වුණා. ඒ කියන්නේ අර අපි කියන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක උදුවෝ මේ පේපර් එක කියලා වගේ පොඩි නිකන් චකිතයක් දරුවන්ගේ අවපේක දැක්කා. ඒකට හේතුව උනේ ප්‍රශ්න පත්‍රය ටිකක් අර කම්ප්‍රෙස් කරලා නැත්නම් කොළ දෙකකට එන විදියට සකසුරුවම් කරලා මේක මේ හදලා තිබුණා. එතකොට ළමයින්ට වෙච්ච දේ මොකද්ද? එයාලා නිකන් මේකේ හිර වෙලා වගේ මේකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ ඔන්නෝ මොකද්ද හැඟීමක් දරුවන්ට ආවා. ඒ හැඟීමත් එක්ක එයාලා බය වුණා. නමුත් පේපරේ හොඳට කියවුවොත් දරුවෙට ඒක අමාරුද ලේසිද මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දුවේ පුතේ මතක තියාගන්න. දැන් ඔයාලා හරිද පේපර් එකක් දැක්ක ගමන් මේ බය වෙන්න හෝ ඒක ගැන කිසියම් තීරණයකට එළවෙන්න හදන්න එපා. ඒකට හේතුව තමයි මුලින් පේපර් එක කියවන්න. හරිද? ප්‍රශ්නය හොඳට කියවලා ඒකට අපි උත්තර දෙන්න ඕනේ. දැන් සමහර ළමයි ප්‍රශ්නය භාගයට කියවන ගමන් උත්තරේ මාක් කරලත් ඉවරයි. විශේෂයෙන් බහුවර්ණවල. එතකොට ඔයාට මොකද වෙන්නේ? අන්න ඔයා තෝරන ප්‍රශ්නයට තෝරන උත්තරය හරියන්නත් පුළුවන් බොහෝ විට වරදින්න පුළුවන්. නොසැලකිලිමත්කම සහ කලබලයේ හින්දා. ඒකින්ද දුවේ පුතේ ඔයාලා හොඳින් මතක තියාගන්න ඔයාලගේ මිස්ටේක් එක හින්දා අපරාධේ ඔයාට නැති වෙන්නේ ඔයාට ලැබෙන්න තියෙන ලකුණු.
ඉතින් ලැබෙන්න තියෙන ලකුණක් නැති කරගෙන වැඩක් නැහැනේ. ඒකෙන්ද අපි ඔන්න ඔය දේවල් ඔළුවේ තියාගෙන අපේ මතකේ තියාගෙන මෙතනින් එහාට අපේ වැඩ ටික කරගෙන යා. රයිට්? මේක මේ ජූනි මාසයේ අවසානයේ දක්වා මොකද එක එක පළාත්වල ළමයින්ට හැමෝටම හරියන විදිහට තමයි මේක අපි ෆික්ස් කරලා තියෙන්නේ. ඒතර ජූලි මාසයේ අවසානයේ ඉඳලා අවසානයේ දක්වා මේ රිවිෂන් එක පැවැත්වෙනවා. ඒතර ජූලි මාසයේ අවසානයෙන් පස්සේ අගෝස්තු මුල අපි 3 වෙනි වාරයේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරනවා. ඒ විදිහට තමයි අපේ වැඩපිළිවෙල යන්නේ. එතකොට 9 වසර හරියට ඉගෙනගෙන 9 වසරේ වාර අවසානයේ 3 වෙනි වාරයේ අවසානයේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන් වෙන විදිහට තමයි අපි මේ සියලුම වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයා අනුහුරු කරනවා එතනින් 10 වසරට. එතකොට දෙසැම්බර් මුල අපි 10 වසර ඔන්ලයින් එක පටන් ගන්නවා. ඒ විදිහට ලස්සන වැඩපිළිවෙලක් ඔයාලා වෙනුවෙන් අපි සූදානම් කරලා ඉවරයි මේ වෙනකොට. ඉතින් ඒකින්ද හැමෝටම කියන්න තියෙන්නේ මේක හොඳට මේ අපි කතා කරන දේවල් ඔයා හොඳට අවබෝධ කරගන්න. නොතේරෙන දේවල් ඔයාලට මයික් එක ඔන් අහන්න පුළුවන්. මේක රෙකෝඩින් එක ගන්න ලයිව් ක්ලාස් එක. එතකොට ඔයාලට ඕන දෙයක් අපෙන් අහන්න පුළුවන්. එතකොට ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න අපි බැඳී සිටිනවා. රයිට්. අපි එන අපේ ප්‍රශ්න පත්‍රයට. දැන් ඔයාලා හැමෝම ගාව මේ වෙනකොට ප්‍රශ්න පත්‍රය ඇති. හරි. එතකොට පුතේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රය මම පළවෙනි බහුවර්ණ ගත්තොත්. ඇසට ඇතුළු වන ආලෝකය මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දෙන ස්ථානය වන්නේ. ඇසට ඇතුළු වෙන ආලෝකය මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දෙන ස්ථානය මොකක්ද කියලා අහනවා නේ. ඇසට ඇතුළු වන ආලෝකය මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දෙන ස්ථානය අහනවා. ඇසට ඇතුළු වෙන ආලෝකයෙන් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක්. දැන් අපි අපේ ඇස බැලුවොත් අපේ ඇස දිහා බැලුවොත් ඔයාලට ඇස ගැන කතා කරාම ඇසේ තියෙනවා ස්තර තුනක්. ඇසේ ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. මොකද පුතේ ඇසේ ප්‍රධාන ස්තර තුන කියන්න බලන්න. හරි. ඇසේ ප්‍රධාන ස්තර තුන මොකද්ද? පිටින්ම තියෙන්නේ මොකද්ද? සුදු පාට. කල්පනා කරලා බලන්න. දෙවෙනි පාඩමේ තියෙන්නේ මේනකොට මතක නැති වෙන්න පුළුවන් නේ. හොඳයි බොහොම හොඳයි මතක නැහැනේ. very good. මතක නැද්ද මේ දරුවන්ට? සර් එහෙන් පටන් ගත්ත වෙලේ මහන්න එපා. අපිට හිතුව ගමන් කන්ෆියුස් වෙන්න පුළුවන් නේද? මතකේ නැති වෙන්න පුළුවන්. ඇත්තට මතක නැද්ද? කල්පනා කරලා බලන්න. මතක නැහැ. කල්පනා කරලා බලන්න මතකද නැද්ද කියලා? ඇසේ කොටස්, ඇසේ ස්තර. ඇසේ පිටතම ස්තරය තමයි අපි ඒකට කියන මොකක් කියලාද? ශ්වේත ඝන ස්තරය. ඇසේ පිටතම ලේයර් එක, පිටතම ස්තරය ශ්වේත ඝන ස්තරය. ඇසේ පිටතම ස්තරය ශ්වේත ඝන ස්තරය. ඊට ඇතුළතින් තියෙනවා මොකද්ද? මතක ළමයි කියන්න. මතක නැත්නම් සද්ද නැතුව ඉන්න. මතක නැද්ද ඔයාට? හරිද? ඇසේ පිටතම ස්තරය පුතාලා බලන්න. right. මේ තියෙන්නේ ඇසේ පිටතම ස්තරය ශ්වේත ඝන ස්තරය. ඊළඟට මම කියවනේ ඇසේ දෙවෙනි ස්තරය තියෙනවා. මේ තියෙන ඇසේ දෙවෙනි ස්තරය රුධිරග්‍රාහය. ඊට පස්සේ මේ තියෙන ඇසේ තුන්වෙනි ස්තරය මොකද්ද? දෘෂ්ටි විතානය. හොඳයි. ඇසේ තුන්වෙනි ස්තරය මොකද්ද? දෘෂ්ටි විතානය. එතකොට පුතේ මේ ඇසේ මේ ස්තර ටික ගැන කතා කරාම ඇසට පෝෂණය සපයන රුධිරග්‍රාහය දෘෂ්ටි විතානය තමයි මේ පෙනීම ඇති කරන යෂ්ටි හා කේතු සෛල නේද? යෂ්ටි හා කේතු සෛල මේ දෘෂ්ටි විතානය මත තමයි තියෙනවා. මේ දෘෂ්ටි විතානය මත
තව එක තැනක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන මම මේ තිතක් විදියට තිබ්බ මෙන්න මෙතන. දෘෂ්ටි විතානේ ඔන්න ඔය තැන හරිද? අපි කියනවා මොකද්ද පුතේ? ඔය තැනට අපි කියනවා අන්ධ බින්දුව. බොහොම හොඳයි. මෙන්න මේ තැනට අපි කියනවා අන්ධ බින්දුව. අන්ධ බින්දුව කියලා කියන්නේ ඇයි ඒකට? අර දෘෂ්ටි ඇති කරන යෂ්ටි හා කේතු සෛල වර්ග දෙකම මෙන්න මේ අන්ධ බින්දුවේ පිහිටන්නේ නැහැ. අන්ධ බින්දුවේ යෂ්ටි සෛලත් නැහැ කේතු සෛලත් නැහැ. අන්න ඒකින්ද මේ කොටසට කියනවා අන්ධ බින්දුව කියලා. යෂ්ටි සෛල වලින් මොකද කරන්නේ? ආලෝකයේ තීව්‍රතාව, ආලෝකය අඩු වැඩි බව ඔයාට දැනගන්න සලස්වනවා. කේතු සෛල මොකද කරන්නේ? කේතු සෛල මොකද කරන්නේ? අපුතේ ආලෝකයේ වර්ණ අඳුන ගන්න ඔයාට උදව් කරන වර්ණ අඳුන ගන්න කේතු සෛල, යෂ්ටි සෛල තමයි ආලෝකයේ තීව්‍රතාව අඩු වැඩි බව අඳුන ගන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ඔය විදිහට යෂ්ටි සෛල සහ කේතු සෛල තියෙනවා. එතකොට මට කියන්න මේ දෘෂ්ටි විතානේ මේ කහ පාට ලේයර් එකක් ඔයාට පේන්නේ. මේ දෘෂ්ටි විතානේ පුතේ යෂ්ටි සහ කේතු සෛල වලින් කේතු සෛල වැඩිම ප්‍රදේශය මොකක්ද? අඩුම ප්‍රදේශය දැන් දාන්නවා වැඩිම ප්‍රදේශය. වැඩිම ප්‍රදේශය මම සාමාන්‍ය තප්පරයක් දෙකක් වගේ තමයි ඔයාලට දෙන්නේ ටයිම් එක. ඒ තප්පරය දෙක ඇතුළත ඔයා උත්තර දුන්නේ නැත්නම් මං උත්තරයට යනවා. මේන්න මේක. මේ මොකද්ද? මේ මොකද්ද? කො මතක් වෙන්නේ? very good. කහලපය. මේ මොකද්ද? කහලපය. තව එකක් කියනවා. මධ්‍ය කූපය එහෙම නැත්නම් කහලපය කියලා කියනවා. එතකොට පුතේ මෙන්න මේ කහලපය. හරිද? මේ කහලපයේ තමයි හොඳටම දෘෂ්ටික සංවේදී සෛල තියෙන්නේ. එතකොට දරුවෝ අන්න එහෙනම් හරිද? අන්න එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ කහලපය ප්‍රදේශයට තමයි මේ ආලෝකය වැටුනම හොඳටම ප්‍රතිබිම්බය නිරීක්ෂණය වෙන්නේ. එහෙනම් ඇසට ඇතුළු වන ආලෝකයේ මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දෙන ස්ථානය මොකද්ද? අන්ධ බින්දුව නෙවෙයි, දෘෂ්ටිකිත ස්නායුව නෙවෙයි, කහලපය. මොකද උත්තරය? කහලපයකට උත්තරය 3. කහලපය. right. ඊළඟට යමු. වෛරස මගින් මිනිසාට වැළඳෙන රෝග යුගලක් නිවැරදිව දක්වා ඇති පිළිතුර. වෛරස මගින් මිනිසාට වැළඳෙන රෝග යුගලක් නිවැරදිව දක්වා ඇති පිළිතුර. වෛරසයක් කියලා කියන්නේ ජීවී දෙයක්ද අජීවී දෙයක්ද? වෛරස කියන එක ජීවීද අජීවීද කියලා ඔයාලා නේ පුතා තාම මේ විද්‍යාඥයෝ හොයාගෙනත් නැහැ. මොකද එයාලට තියෙන එකම ජීවී ලක්ෂණේ විදියට ගන්න මේ ගුණණය වීම නැත්නම් ප්‍රජනනය කියන කොටසට ආසන්න සමානකමක් තියෙන දෙයක්. එහෙම ඇරුණම වෛරස වල ගුණාංග ගැන තාම ලොකු අයිඩියා එකක් විද්‍යාඥයන්ටත් නැහැ. ඒකින්ද වෛරස ජීවියෙක්ද අජීවියෙක්ද කියන තර්කය තාමත් ඉතුරුයි. ඒක ඔයාලට බාරයි. ඔයාලා කවදා හරි දවසක ඒක හොයාගනිවි. ඊට පස්සේ වෛරස පුතේ මතක තියාගන්න එයාලා මේ ගොඩක් වෙලාවට මේ හිතකර වෛරස නැහැ. වෛරස නැහැ පුතා හිතකර ඒවා. ඔක්කොම සියල්ල අහිතකරයි තමයි. හරිද? දැන් බැක්ටීරියා ගත්තොත් හිතකර බැක්ටීරියා, හිතකර බැක්ටීරියා, දිලීර ගත්තොත් හිතකර දිලීර, අහිතකර දිලීර. ප්‍රොටෝසෝවාන් ගත්තොත් හිතකර අය, අහිතකර අය ඉන්නවා. වෛරස වල එහෙම එකක් නැහැ. සියල්ලෝම හිතකරයි. හරිද? ලෙඩ ලෙඩ ලෙඩ, තනි කරම ලෙඩ. දැන් මේ දවස්වල රජ කරන වෛරස් එක මොකද්ද? ඇහෙන්නේ නැහැ. උත්තර දෙන්න ඕන. බය වෙන්න එපා. මයික් එක ඔන් කරා උත්තර දුන්නා. අන්න එතකොට මට තේරෙනවා සක්‍රියව මේ පන්ති ඉන්නවා කියලා. ඩෙන්ගු. බොහොම හොඳයි ඩෙන්ගු වෛරස් එක. නේ? ඩෙන්ගු වෛරස් එක. ඊඩ්ස් ඊජිප්ටයිට්ස් මදුරුවා තමයි දෙයනේ කියලා අරගෙන එන්නේ. හොඳයි ඩෙන්ගු වෛරස් එක. දැන් මෙතන අහන්නේ වෛරස් මගින් මිනිසාට වැළඳෙන රෝග යුගලයක් නිවැරදිව දක්වා ඇති පිළිතුරු කුමක්ද? ඒඩ්ස් හා කොරෝනා පළවෙනියටම දීලා තියෙනවා. ඒඩ්ස් කියන්නේ වෛරසයක් මගින් නැතිවන රෝගයක්. ඒ වගේම තමයි කොරෝනා කියන්නේත් එහෙමයි.
ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයේ වෛරසයක් මගින් තමයි කොරෝනා වෛරසය ඇති වෙන්නේ. කොරෝනා රෝගී තත්ත්වය පහුගිය කාලේ වලට අත්විඳලා ඇති. දෙක තියෙන කොරෝනා හා ෂේ රෝගය. කොරෝනා වෛරස් තමයි ෂේ රෝගය. ෂේ රෝගය කියලා කියන්නේ අපි TB කියලා ආදරයට කියන ටියුබර්කියුලෝසිස්. නේද? මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව. හරිද මේක? බැක්ටීරියාවක් මගින් නැතිවන රෝගයක්. හරිද? බැක්ටීරියා මගින් තමයි ටියුබර්කියුලෝසිස් එහෙම නැත්නම් අපි කියන මෙන්න මේ ෂේ රෝගය ඇති වෙන්නේ. ඊළඟට පුතේ සෙම්ප්‍රතිශ්‍යාව හා අලුහම්. සෙම්ප්‍රතිශ්‍යාව ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයේ වෛරස් එකක්. ඒතකොට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නේ එහෙනම් කොහොමද? වෛරස් එකකින්. බෙහෙත් තියෙද මේ වෛරස් රෝග වල බෙහෙත් තියෙද? බෙහෙත් නැහැ. සර් හිම්බිරිස්සාව හැදුණා අපි ડોක්ටර් ගාවට ගිහලා බෙහෙත් ගත්තම ડોක්ටර් බෙහෙත් දෙන්නේ. උණ හැදුනම උණ වෛරස් නා ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් බෙහෙත් දෙන්නේ. ડોක්ටර් බෙහෙත් දෙනවා ඔයාගේ රෝගේ ලක්ෂණයට. ડોක්ටර් බෙහෙත් දෙනවා සොටු తీර ගන්න එකට හිම්බිරිස්සාව හැදුණා. නේද? මේ ඔළුවේ බර ගතියට ඒවට දෙනවා බෙහෙත්. ඒ රෝග ලක්ෂණ නැති වෙලා යනවා. උණ හැදුනම උණ කියන එක රෝග ලක්ෂණයක්. ඒ රෝග ලක්ෂණේ නැති වෙන්න බෙහෙතයි ડોක්ටර් දෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ අනේන වෛරස් මගින් මිනිසාට වැළඳෙන රෝග ගත්තම සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මගින් අලුහම් දද කියන්නේ දිලීර මගින් නැතිවන රෝග. ඉතින් ඒවා වෛරස් මගින් නැතිවන රෝග නෙවෙයි. ඊට පස්සේ අපි එතනින් එහාට ගියාම ඩෙන්ගු හා නියුමෝනියාව තියෙන බොහොමදයි. ඩෙන්ගු කියන්නේ වෛරස් මගින් ඇති වෙන එකක් කියලා පහේ පන්තියේ දරුවෝ පවා දන්නවා. හැබැයි නියුමෝනියාව හරිද? නියුමෝනියාව කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝගී තත්ත්වයක්. බැක්ටීරියාවක් මගින් තමයි නියුමෝනියාව හැදෙන්නේ. හරිද? නියුමෝනියාව හැදෙන්නේ බැක්ටීරියාවක් මගින්. හරිද? නියුමෝනියාව හැදෙන්නේ මේක බැක්ටීරියා. නියුමෝනියාව හැදෙන්නේ බැක්ටීරියා. එතකොට එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි මොකද්ද? මේ ලෙඩවල් වලින් වෛරස් විතරක් හදන ලෙඩ මොනවාද? ඒඩ්ස් හා කොරෝනා උත්තර එක. ඒක ලේසි. හොඳයි. පාද ABC අතරින් ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත අවස්ථා සඳහන් පිළිතුර තෝරන්න. අවස්ථා තුනක් දීලා තියෙනවා. ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතයන් තමයි අහන්නේ. හරිද? ඒ දීලා තියෙනවා නයිට්‍රජන් තිර කිරීම. චුට්ටක් මතක් කරලා දෙන්නනේ. නයිට්‍රජන් තිර කිරීම. හරිද? වායු ගෝලයේ තියෙනවා නයිට්‍රජන්. හරිද? වායු එමගමු වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවා. N2 කියලා නයිට්‍රජන් වායුව තියෙනවා. වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් හරිද? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් මොකද වෙන්නේ? මොකද්ද මේකෙන් තිර කරනවා කියලා කියන්නේ? මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් පුතේ මොනවා බවට පත් කරනවද? පසේ නයිට්‍රජනීය සංයෝග බවට පත් කරනවා. right? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට පත් කරනවා. එතකොට වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් දරුවෝ පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට පත් කරන්නේ කවුද? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට පත් කරන්නේ කවුද? දන්නයි කියන්න සද්ද නැතුව ඉන්න එපා.
දන්න අය සද්ද නැතුව ඉන්න එපා. හොඳේ. හරි. දන්න අය කියන්නේ කවුද මේක කරන්නේ? බැක්ටීරියා. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට පත් කරන්නේ බැක්ටීරියා. ඕකට කියනවා නයිට්‍රජන් තිර කිරීම. පැහැදිලි? එතකොට මේක ඇවිල්ලා ශුද්‍ර ජීවීන්ගේ වාසිය. හරිද? මේ ශුද්‍ර ජීවීන් නැත්තම් අර වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික අපිට ලැබෙන්නේ අකුණු ගැසීමෙන් විතරයි. හරිද? ප්‍රධාන වශයෙන් ශුද්‍ර ජීවීන් මේ දේ කරනවා. ඊට අමතරව අකුණු ගැසීමේදී වායුගෝලීය නයිට්‍රජන් අනිකුත් වාතයේ තියෙන ඔක්සිජන් වගේ සංයෝගයක ප්‍රතික්‍රියා කරලා මේ මූලද්‍රව්‍ය සංයෝගයක ප්‍රතික්‍රියා කළා මොකද වෙන්නේ? අන්න හැදෙනවා මොනවද? නයිට්‍රජන්. අදංගු සංයෝගය. ඒ සංයෝගය වැසි ජලයේදී වෙලා පොළොවට ලැබෙනවා. එහෙනම් බැක්ටීරියා වලිනුයි අකුණු වලිනුයි. මොකද වෙන්නේ? වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසේ තියෙන නයිට්‍රජන් බවට පත් වෙනවා. ඔක දැන් ස්වාභාවික ක්‍රියාවලිය. ඊට අමතරව කාර්මික වශයෙන් මේ තිර කිරීම සිද්ධ වෙනවා. right? අපෙන් අහන්නේ පහත ABC අතරින් ශුද්‍ර ජීවීන්ගේ භාවිතයක් විදිහට නයිට්‍රජන් තිර කිරීම අපිට ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කමක් විදිහට ගන්න පුළුවන්. භාවිතයක් කිව්වම අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවාද නයිට්‍රජන් තිර කරන්නේ? මෙතන අහන්නේ භාවිත වන අවස්ථා. භාවිත අවස්ථා සඳහන් පිළිතුර. හොඳට ප්‍රශ්න කියවන්න. ශුද්‍ර ජීවීන්ගේ භාවිත. හොඳයි? භාවිත. හරි. ඊළඟට යමු. ලෝහ නිස්සාරණය. ලෝහ පුතේ. හරි. ලෝහ නිස්සාරණය. ලෝහ කොහොමද පසේ තියෙන්නේ? ලෝහ තියෙන්නේ ලෝහ ලවණය විදියට තමයි. ලෝහ පසේ තියෙන්නේ ලෝහ ලවණය විදියට. හරිද? එතකොට මේ පසේ තියෙන ලෝහ ලවණය හරිද? වෙන් කරගන්න අපිට ඕන වෙනවා ශුද්‍ර ජීවී. මේක ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක්. හරිද? ලෝහ ලවණය වෙන් කරගන්න පුළුවන්. සමහර ලෝහ වර්ග වෙන් කරගන්න පුළුවන්. ඇතැම් ලෝහ. හරිද? ඇතැම් ලෝහ වෙන් කරගන්න පුළුවන්. බොහෝ දුරට තියෙන්නේ මෙන්න මේ කියන ලෝහ ලවණය තමයි තියෙන්නේ. එතකොට මේවා වෙන් කරගන්න. right? මේවා වෙන් කරගන්න අපිට ශුද්‍ර ජීවීන් වැදගත් වෙනවා. හරිද? අපිට ශුද්‍ර ජීවීන් වැදගත් වෙනවා මේවා වෙන් කරගන්න. ඒක හරි භාවිතයක්. ඊළඟට ජීව වායු නිෂ්පාදනය. දන්න දරුවෙක් කියන්නේ ජීව වායුවේ නම? දන්න දරුවෙක් කියන්නේ ජීව වායුවේ නම? ජීව වායුවට කියන ඇත්ත නම? එයාගේ ඇත්ත නම? මයික් එක ඔන් කරා කිව්වා. බය වගේ නා කමන්නේ. මොකද පුතේ? මේතේන්. මෙතේන්. මීතේන් නෙවෙයි. මෙතේන් CH4. හරිද? CH4 මෙතේන්. CH4 මොකද පුතේ? මෙතේන්. හරිද? මෙතේන්. මෙතේන් තමයි ජීව වායු නිෂ්පාදනයේදී හැදෙන වායුව. මෙතෙන්දි කරන්නේ කාබනික අපද්‍රව්‍ය. right? අපි ගත්තොත් ඉවතලාන එළවලු, ඉවතලාන දේවල්, ශාකමය ද්‍රව්‍ය, ශාකමය කොටස්. ඊට පස්සේ මේ දේවල් මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න මෙතෙන් වායුව හැදෙනවා. මේක නිර්වායු තත්ත්වයක් ඇතුළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙලා මේ වායුව හැදෙනවා. මේ වායුව දහණය වෙන සුළුයි. ඉතින් ජීව වායු ජනකයක් ගෙදර තියෙන ගොම, ඊට පස්සේ ගව මුත්‍රා, ඊට පස්සේ වෙනත් ශාකමය අපද්‍රව්‍ය,
මේ දේවල් භාවිතා කළා බොහොම පහසුවෙන් අවිතලන එළවලු මේ වගේ දේවල් භාවිතා කළා බොහොම පහසුවෙන් ජීව වායුව අපිට නිබදවා ගන්න පුළුවන්. එතකොට පුතේ ඇත්තටම මේ අර ගෑස් අර්බුදයේ කාලේ ඒක හොඳ විසඳුමක්. ජීව වායු නිෂ්පාදනයට අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් ඕන. රයිට්. අපි බලමු අපේ උත්තර. B උත්තරයේ තියෙනවා උත්තර 3ක පළවෙනි එකේ දෙවෙනි එකේ සහ හතරවෙනි එකේ. C අනිවාර්යෙන් තියෙන්න ඕන. B C දෙන්න අනිවාර්යයි. මට කියන්න නයිට්‍රජන් තිර කිරීම ශුද්ධ ජීවීන්ගේ භාවිත වන අවස්ථාවක්ද නැද්ද? මතක තියාගන්න පුතේ. හරිද? ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම යටතේ ඔයා නයිට්‍රජන් තිර කිරීම ඉගෙන ගන්නවා. අපි කොයිම වෙලාවකවත් ශුද්ධ ජීවීන් භාවිත කළා නයිට්‍රජන් තිර කිරීමක් කරන්නේ නැහැ. කොහොමද? ඔවට කියන්නේ උගුල් කියලා. අහුවෙලා ඇති සමහර විට නේද ඔයා? හරි. එහෙනම් පුතේ මතක තියාගන්න උත්තරේ මොකක්ද දෙන්නේ? B හා C පමණයි. උත්තරේ 2. කොබලන් එක හරි ළමයි. රයිට් හෑන්ඩ් කරන්න. පාරිසමන් ගියාම රයිට් හෑන්ඩ් කරන්න පුළුවන්. හොඳයි. හොඳයි. ඒක ටච් වුණා නම් සුපිරි ඒක ටච් වුණා නම් සුපිරි අර මේ ඒ අවුල අපි කියන්නේ අමාරුවේ දාන්න හදපු උත්සාහය ඔයාලට ටච් වුණා නම් සුපිරි. හරි. ඊළඟට ඇලුමිනියම් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය හා පරමාණු ක්‍රමාංකය නිවැරදිව ලියා ඇති පිළිතුර. පුතේ. ඔයාලට පේන ඇති ඉලක්කම් දෙකයි උත්තර තුනේම තියෙන්නේ 13යි 27යි 27යි 13යි 13යි 27යි 27යි 13යි. හරි. එහෙනම් ඔයාට හරිද මං දැන් සාමාන්‍යයෙන් මගේ 9 වසර ළමයින්ට නම් මූලද්‍රව්‍ය 20 පාඩම් කරවනවා. එතකොට මූලද්‍රව්‍ය 20 ඔයා පාඩම් කරන්නේ කවි වලින් නම් සින්දු වලින් නම් තේරවිලි වලින් නම් ඔයා පව්. හරිද? මොකද ඔක මෙහෙම පාඩම් කරන එක නෙවෙයි. ඔයා හිතන්නේ කවියක පද 20කුත් පාඩම් කරලා පද 20 තේරුමක් පාඩම් කරලා මූලද්‍රව්‍ය 20ක් පාඩම් කරලා මූලද්‍රව්‍ය 20 සංකේත පාඩම් කරලා කොච්චර පවද්ද ඔයා කරන්නේ නේ? හිතලා බලන්න. හරිද? හිතලා බලන්න කොච්චර දුකක්ද විඳින්නේ කියලා. මූලද්‍රව්‍ය 20 පාඩම් කරන වචන 80 පාඩම් කරනවා. හරිද? පව් නේද? පව්. කොහොමද මූලද්‍රව්‍ය 20 කියමු බලන්න මාත් එක්ක. මොනවාද මූලද්‍රව්‍ය 20? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරිද? බලන්න මම ලියද්දී capital simple ගැන ඉතාමත් සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලත් මේවා ලියද්දී ඒව ගැන සැලකිලිමත් වේවි කියලා. හරිද? එතකොට මේ සෙට් එකේ 10 10 ඔක්කොම 20ක් තියෙන අපෙන් අහන්නේ මෙන්න මේ ඇලුමිනියම් ගැන. නේ? අපෙන් අහන්නේ පුතේ මේ ඇලුමිනියම් ගැන. ඒකින්ද මුකුත් මේකේ ගණන් අනම්මනම් මුකුත් අවශ්‍ය නැහැ. හරිද? ඔයාලා කෙලින්ම සංකේතරික අර වගේ ලස්සනට උඩ ඉඳලා පහළට ලියාගෙන එක පේලියට ලියාගෙන ඒක දිහා බලාගෙන මුමුණන්නේ. එතකොට දෙපාරක් තුන්පාරක් කියනකොට ඔයාටම ඉබේ මේක මතක හිටලා. හරිම ලේසි මේක මතක තියාගන්න දුකින් දෙන්න ඕනේ නැහැ. right? ඊට පස්සේ පුතේ මේ ආවර්තිතාව ඔය මූලද්‍රව්‍ය ඉදිරිපත් කරනකොට හරිද? අපි x කියලා මූලද්‍රව්‍යයක් ගත්තොත් කිසි එක අපි x නැතුව අපි ගමුකෝ අපි සුපුරුදු උදාහරණෙම ගමුකෝ ඇලුමිනියම් කියන එක කියන. හරිද? ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය. ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය ගමු අපි. හරි. ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය. හරිද? මේකේ උඩම මේකේ ඉදිරියෙන් තමයි මෙයාගේ ස්කන්ධ ක්‍රමාංක සහ පරමාණු ක්‍රමාංක ඉදිරිපත් කරන්නේ. එතකොට උඩම ලියනවා මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය. යට ලියනවා පරමාණුක ක්‍රමාංකය. දැන් අපි ඉදිරිපස යට ලියමු පරමාණු ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය ඇලුමිනියම් වල කීයද පුතේ? 13යි. පරමාණු ක්‍රමාංකය ඉදිරිපස පහලින් ලියන්න. ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ ඉදිරිපස ඉහළින්. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ දරුවෝ කීයද? 27යි.
හරිනේ. ස්කන්ධ ක්‍රමාංකය 27යි මේ තියෙන්නේ පුතා ස්කන්ධ ක්‍රමාංකය. මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය පරමාණුක ක්‍රමාංකය. පැහැදිලිද? හරි. හරි දුවේ පුතේ අපි ඊළඟට යමු. එහෙනම් උත්තරය වෙන්නේ මේක කීයද? උත්තරය වෙන්නේ දෙවැනි එක. හතර පස්වෙනි ප්‍රශ්නට යන්. කෘෂිකර්මාන්තයේදී පසේ සරු බව ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ. කෘෂිකර්මාන්තයේදී පසේ සරු බව ආරක්ෂා කර ගැනීමට පසේ සරු බව ආරක්ෂා කරගන්න. මේක මේ ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා තියෙන්නේ හරිත සංකල්පය පාඩම ඇසුරෙන්. එතකොට ඔයාලා දන්න දෙවනි වාරේ අවසාන පාඩම හරිත සංකල්පය. එතකොට මේ නෝට ඔයාලා පාසල් වල දැන් දෙවනි වාරේ අවසාන පාඩමට ලං වෙලා තියෙන්න ඕනේ. ඒක කරමින් ඉන්න ඕන. ඒක තමයි ක්‍රමවේදය. මොකද 13 විභාගේ පටන් ගන්න හින්දා. හරිද? එතකොට මේ මොකද දෙවනි වාරේ ඔය අන්තිම පාඩම් දෙක ටිකක් දිග පාඩම් සහ විස්තරාත්මක පාඩම් ටිකක් නිදහසේ ළමයා ඉගෙන ගන්න ඕන පාඩම් ටිකක්. හැබැයි ජීවිතේට ඉතා වැදගත් පාඩම්. හරි? එතකොට ශස්්‍යමාරු ක්‍රමය අනුගමනය කිරීම ශස්්‍යමාරු ක්‍රමය ඒ කියන්නේ භෝග වර්ග මාරුවේ මාරුවට වගා කරනවා. එතකොට අර පලිබෝධයින්ට ඒක හුරු වෙන්න වෙලාවක් නැහැ. ඒක භෝග වගාවක් දිගටම බිමේ වගා කරනවා නම් මොකද වෙන්නේ? අන්න ඒකට පලිබෝධීන් හුරු වෙලා ඊළඟ පාර අනිවාර්යෙන් ෂොට් එක දෙනවා. නේද උදේ? හැබැයි මෙතනේම ගැටලුවක් එන්නේ ශස්්‍යමාරු ක්‍රමයේදී භෝග වගා මාරුවේ මාරුවට අන්න මේව කරන හින්දා මේ වවන හින්දා කාටවත් ගැටලුවක් එන්නේ නැහැ. මේ පලිබෝධකින්ට පුරුදු වෙන්න විදියක් නැහැ. ඒතකොට එක් භෝග වර්ගයක් පමණක් දීර්ඝ කාලීනව වගා කිරීම ඉතාමත් අසීරු මේ අවාසිදායක දෙයක්. ඔයාලා දන්න පසේ සරු බව ආරක්ෂා කර ගැනීමටනේ. දැන් ඔයාලා බලන්න කුඹුරු. මේ කුඹුරු වල මොකද වෙලා තියෙන්නේ? ඔයාලා අපි දන්න කුඹුරු වල මොකද වෙලා තියෙන්නේ දරුවෝ? මේ කුඹුරු ඇවිල්ලා මං කියලා තියෙනවා ඔයාලට નિසරු මඩ වගුරු. කුඹුරු කියන්නේ මොනවද? සරලව ගත්තොත් අපේ කුඹුරු මොනවාද පුතේ? નિසරු මඩ වගුරු. හරිද? ඒ ඔළුවේ තියාගන්න. ඒක තමයි ප්‍රශ්නේ. මොකද අපි හැම වෙලාවෙම කුඹුරේ වගා කළ ඉස්සර ඉඳලා අස්වැන්න ගත්තා. ද්‍රව්‍ය චක්‍රීකරණයක් උනේ නැහැ. පිදුරු ටික පාපිච්චුවා. ද්‍රව්‍ය චක්‍රීකරණයක් උන්නේ නැහැ. පසෙන් පෝෂණය එළියට ගියා. පසට පෝෂණය ආවේ නැහැ. අන්න පසේ තියෙන පෝෂණය අවසන් වුණාම පොහොර යොදා ගන්න වුණා. පොහොර භාවිතයට මිනිසා පුරුදුනේ එහෙමයි. පොහොර නැතුව දැන් අපිට කුඹුරු වලින් පළදාව ගන්න බෑ. කලින් ජනාධිපතිවරයෙක් කාලේ පොහොර නැතුව කාබනික පොහොර භාවිතා කරන්න කියලා අනගත්ත මතකනේ. හේතුව මොකද? අපේ කුඹුරු નિසරු මඩ වගුරු. හරි? භෝග වගාවට අවශ්‍ය පෝෂණය පසේ නැහැ. අනිවාර්යෙන් පොහොර දාන්න ඕනේ නැත්නම් අස්සෙන් ලැබෙන්නේ නැහැ. එතකොට නයිට්‍රජන් පොහොර කාබනික පොහොර වලින් පසට ලැබෙන නයිට්‍රජන් ප්‍රතිශතය 104ක්. ප්‍රතිශතය අඩු. ඔය 104ක ප්‍රතිශතය මදි භෝග වගාවට. ඒකයි ප්‍රශ්නේ. මේක අපි ක්‍රමානුකූලව පස නැවත කාබනික භෝග වගාවට හුරු කරන්න ඕනේ. ඒක එක අවුරුද්දෙන් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි දරුවෝ. ඒක ලොකු කැපකිරීමක් කරලා ලොකු මෙහෙයුමක්. ඒක යුද්ධයට වඩා ලොකු මෙහෙයුමක් ඒක. හරිද? පස නැවත ප්‍රතිසංස්කරණය කරන එක. එතකොට සමහර රටවල් ලෝකේ සමහර රටවල් ජපාන චීන වගේ රටවල් මේ කුඹුරු සඳහා පවා මේගොල්ලෝ මේ කාබනික ගොවිතැන භාවිතා කරනවා. ඊටමත් හොඳ පළදාවක් ගන්නවා. ඒගොල්ලෝ හරි නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කරලා. ඉතින් කවදා හරි මට අවශ්‍ය ඔයාලා හොඳට ඉගෙනගෙන කෘෂි විද්‍යාඥයින් බවට පත් වෙලා නේද? නැත්නම් කෘෂිකර්ම පැත්තේ උපාධියක් දක්වා හදාarලා සමහරටම කැමති අය. හරිද? කැමති හැමෝම නෙවෙයි. කැමති දරුවෝ ඒ පැත්තේ උපාධියක් හදාarලා අන්න කෘෂිකර්මාන්තයට එකතු වෙනවා. එතකොට ජොයින් වෙන්නේ නිකන් ගොවි මහතෙක් නෙවෙයි, ගොවි මහත්මියක් නෙවෙයි. කවුද? ඒ පිළිබඳ උපාධිධාරී කෙනෙක්. ඒ අය ගැන කෙස් ගහට දන්නවා. එතකොට එතන අපේ ගොවිතැනට පුතේ අපේ කෘෂිකර්මාන්තයට
scientific approach එකක් ඕනේ. විද්‍යාත්මක නැඹුරුවක් මේ වෙනකොට අවශ්‍ය වෙලා තියෙනවා. අවතීර්ණ වීම. හරිද? ඒකයි දැන් ඒක නැති එක තමයි ප්‍රශ්නේ. ඒක ආවොත් ඇත්තටම කෘෂි කර්මාන්තය හිතා ගන්න බැරි ගානට දියුණු වෙනවා. right? ඊළඟට එනම් මේ નિසරු මඩ වගුරු හින්දා මොකද වෙන්නේ? ඒක හේතුව තමයි එකක් එක් භෝග වර්ගයක් දීර්ඝකාලීන වගා කිරීම. ඕකේ දැන් මම එක දෙයක් දකිනවා අර ගොයම් කපලා ඉවර වෙලා ආයි නැවත වපුරනකම් මුං ඇට වගා කරනවා. දැකලා ඇති ඔයාලත් සමහර විට ඔය තිස්ස මහරාම් පැත්තේ එහෙම ඕක හොඳටම යනවා. මුං ඇට වගා කරනවා. ඒ මුං ඇට වගා කරාම එකක් තමයි මුං පළදාව ලැබෙන්නේ. ඒක බොහොම කෙටි කාලයකින් ලබා ගන්න පුළුවන් මුං ඇට පළදාව. අනිත් එක තමයි මුං කියන්නේ රනිල ශාකයක්. රනිල ශාකයේ මූල ගැටිති වල රයිසෝබියම් බැක්ටීරියාව ඉන්නවා. ඒ රයිසෝබියම් බැක්ටීරියාව මොකද කරන්නේ? පස්සේ අර අපි කලින් කතා කරමු නයිට්‍රජන් තිරකිරීම කරනවා. අන්න වක්‍රාකාරව පසට නයිට්‍රජන් පොඩ්ඩක් හම්බ වෙනවා. පොඩ්ඩක් සරු වෙනවා. හොඳයි? එතකොට එක භෝග වර්ගයක් දීර්ඝකාලීන වගා කරනවා කියන එක සාර්ථක දෙයක් නෙමෙයි. රසායනික පොහොර යොදා ඉක්මනින් ඵලදාව ලබා ගැනීම පසේ සරු බව ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් නෙවෙයි. ඒකෙන් සරු බව ආරක්ෂා වෙලා නැ අපේ කුඹුරු මේ වෙනකොට කොහොම තියෙන්න ඕනද? බහුභෝග වගාව හා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම. බහුභෝග වගාව සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම. බහුභෝග වගාවේ හරිද භෝග වගාව ඊවේ පාවිච්චි කරන්න පුළුවන්. කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම කියන එක මේ පසේ සරු බව ආරක්ෂා කර ගන්න බෑ. ඇයි මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදුවම් පුතේ පසේ ඉන්න ජීවී සන්තතිය විනාශ වෙනවා. පසේ ඉන්න ශුද්‍ර ජීවීන්, මහා ජීවීන් අර කෘෂි රසායනික ද්‍රව්‍ය වල කිමිකල් වලට විනාශ වෙනවා. ඒකයි ඒක අපිට තෝරගන්න බැරි. එතකොට මේකේ හොඳම උත්තරය ශාස්‍ය මාරු ක්‍රමය අනුගමනය කිරීම උත්තර 1. 6. පුෂ්පයක කලංකය මත පතිත වූ පරාගයන් ඩිම්බකෝෂයේ වෙතට ගමන් කිරීම කියලා කියන්නේම මොකද්ද පැටියෝ? ඔයාලා චලන ගැන ඉගෙන ගන්නවා ශාක චලන නේ? ශාක චලන. ශාක චලන වර්ග කීයක් තියෙද පැටියෝ? ශාක චලන වර්ග කීයක් තියෙද? ඔයාලා ඉගෙන ගන්නවා. ශාක චලන. ශාක චලන කීයක් ඔයාලා ඉගෙන ගන්නවද? ඔන්න මතක නැහැ. ශාක චලන කීයක් ඉගෙන ගන්නවද? 2. ඔය කියන්නේ අපේ නියුණු ජෝඩ්ඩ නේද? ශාක චලන 2ක් ඉගෙන ගන්න. මොකද්ද? එකක් තමයි ආවර්තී චලන. අනිත් එක සන්නමන චලන. මොකද්ද චලන වර්ග දෙක? ආවර්තී චලනයි සන්නමන චලනයි. හරිද? ආවර්තී චලන කියන්නේ මොකද්ද? හරි. ආවර්තී චලන කියන්නේ මොකද්ද පුතේ? ආවර්තී චලන කියලා කියන්නේ උත්තේජයේ සහ ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධතාවයක් තියෙනවා. එක උත්තේජයේ වෙතට එක්ක ඉවතට. සන්නමන කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්? නේද? සන්නමන කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්? ඇයි එහෙම කියන්නේ? සන්නමන චලනවලට කතන්දර නෑ මුකුත් නෑ කෙලින්ම එයා හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතා ගන්න බෑ. සන්නමන චලනයකදී මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. කිසිම උත්තේජය සහ ප්‍රතිචාරය අතර සම්බන්ධතාවයක් නැහැ. එතකොට ඔයාලා දන්නවා ආවර්තී චලන. ආලෝකයේ අණුව සිද්ධ වෙන ප්‍රභාවර්තී කියලා අපි කියනවා. ආලෝකයේ දෙසට නම් ධන ආලෝකයෙන් ඉවතට නම් ඍණ. මතකද බලන්න මේ මතක් වෙන්නත් එක කියන්නේ. හරිද? ඊළඟට ගුරුත්වයේ දෙසට පොළව දෙසට නම් ගුරුත්වයේ දෙසට පොළවෙන් උඩට නම් ගුරුත්වයෙන් ඉවතට. පොළව දෙසට මුල් වර්ධනය වෙනවා. ගුරුත්වාවර්තී චලන ධන ගුරුත්වාවර්තී චලන. පොළවෙන් ඉහළට කඳ වර්ධනය වෙනවා. පොළවේ ගුරුත්වයට විරුද්ධවනේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඍණ ගුරුත්වාවර්තී චලන. right? ඍණ ගුරුත්වාවර්තී චලන. ඊට පස්සේ ජලයේ දෙසට නම් ජලාවර්තී, ජලයේ නිවතට නම් ඍණ ජලාවර්තී, ජලයේ දෙසට නම් ධන ජලාවර්තී. එතකොට රසායනික සංවේදනයක් නම් අපි ඒකට කියනවා රසායනාවර්තී කියලා. එතකොට පරා කලංකය මත හරිද? පුෂ්පයක මෙන්න මේ පුෂ්පයක කලංකය තියෙනවා. ඔය කලංකය මත පුතේ පරාගයක් පතිත වුණාම
ඒ පරාගයෙන් පරාගනාලය වර්ධනය වෙලා මෙන්න මේ විදියට කොහෙද යන්නේ? කීලය ඔස්සේ යනෝ ඩිම්බ කෝෂ වෙතට. ගිහිල්ලා ඩිම්බයක් එක්ක සංසේචනය වෙනවා. එතකොට මේ පරාගනාලය දැන් මෙහෙම පරාගනාලය ගත්තොත් ඔන්න ඔහොම හැදෙන පරාගනාලයේ පුතේ න්‍යෂ්ටි දෙකක් තියෙනවා. එතකොට මේ න්‍යෂ්ටි දෙකෙන් මේ පිටිපස්සෙන් යන න්‍යෂ්ටිය තමයි ජනක න්‍යෂ්ටිය. ඒකෙන් තමයි මේ පරාගණය සිද්ධ වෙන්නේ. ඉස්සරහින් තියෙන න්‍යෂ්ටිය තමයි නාලය වර්ධනය කරගෙන පහළට යන්නේ. හරිද? එතකොට පුතේ ඔන්න ඔය කාරණාවේදී දැන් ඔයාලට ටිකක් මම 10 වසර දේවලු චුට්ට කියනවා හොඳද? එහෙනම් බය වෙන්න එපා. අපේ අප්පා මං එහෙම දෙයක් ඉගෙන ගත්තේ නෑ නේද? දැන් මට මොකද වෙන්නේ? මගේ ජීවිතේ මෙතනින් කෙලවර වෙයිද? මං ඉඳලා හමාරයි. මට යන්නේ නෑ. මම මොනවද දන්නේ? අපරාධි මම 9 වසරේ ඉඳලාත් මෙලෝදියක් දන්නේ නෑනේ. එහෙම හිතන්න එපා හොඳයි. හරි. රයිට්. එන පුතේ මොකද වෙන්නේ මෙතන? පුෂ්පයක කලංකයේ මතිත වූ පරාගයක් ඩිම්බ කෝෂය වෙතට ගමන් කිරීම කියලා කියන්නේම රසායනාවර්ති චලනයක්. උත්තරය 4. රසායනාවර්ති චලන. ඊළඟට දරුවෝ රසායනාවර්ති චලන. හරිනේ. ඊළඟට යමු. මිනිසාගේ චලන සඳහා ආධාර වන්නේ පුතේ මතක තියාගන්න. හරිද? අපෘෂ්ඨ වංශීන්ගේ චලන සඳහා දායක වෙනවා. චලන සඳහා දායක වෙනවා පේශි. right? පෘෂ්ඨ වංශීන්ගේ චලන සඳහා දායක වෙනවා මොනවාද? අස්ථි හා පේශි. අපෘෂ්ඨ වංශීන්ගේ චලන සඳහා පේශි දායක වෙනවා. පෘෂ්ඨ වංශීන්ගේ චලන සඳහා මොකද දායක වෙන්නේ? අස්ථි හා පේශි දායක වෙනවා. ඔළුවේ තියෙන්න ඕන කොහොමද? ඔළුවේ තියාගන්න. හරිද? අපෘෂ්ඨ වංශීන්ගේ පේශි, පෘෂ්ඨ වංශීන්ගේ අස්ථි සහ පේශි. හොඳට ඔළුවේ තියාගන්න. අපෘෂ්ඨ වංශීන්ගේ පේශි, පෘෂ්ඨ වංශීන්ගේ අස්ථි සහ පේශි. හරිනේ? right. බොහොම හොඳයි. ඊට පස්සේ එන උත්තරේ මේකේ මිනිසාගේ චලන සඳහා ආධාර වෙන්නේ අස්ථි සහ පේශි. හරිද? සංදි. සංදි තියෙන්නේ නැමෙන්න. හරිද? නැතුව පේශි තිබුණොත් ඔහොම නිකන් ඔහොමනේ යන්න වෙන්නේ. එහෙම යන්න බැහැනේ. ඔක නැමෙන්න චලන වෙන්න තමයි සංදි තියෙන්නේ. දෙයනේ කියලා හොඳට ජොයින්ට්ස් ටික වැඩ හොඳ. හරි. ඔයාලගෙත් එහෙමද? හරි. හොල්ලලා බලන්න. හරිද? right. එතකොට පුතේ ඊළඟට යමු අංක 8. ජීවමාන පොසිලයක් ලෙස සැලකෙන්නේ. ඕ ජීවමාන පොසිල. ඔයාලා දන්න ජීවමාන පොසිල ටික කියමු බලන්න. කියන්නේ මයික් ඔන් කරලා කියන්න. ඕවා මම කියනවා කියන්නේ විල්ලැජ්ජ නැති වැඩ. හා. කියන්න බලන්න. ඔයාලා දන්න ජීවමාන පොසිල. එදරු කියන්න බලන්න ඔයාලා දන්න ජීවමාන පොසිල කියන්න. දන්නේ නැද්ද ඔයාලා? අවසන්. ඔයාලා ගෙවල් වල හුරුතලයට ඇති කරන්නේ එක්කෙනෙක්. කවුද? number 1 කැරපොත්තා. දන්න කියන කට්ටියකින් පටන් ගමු. number 2 කවුද? බත්කූරා. ජීවමාන පොසිල. තව කියන්න බලන්න. තව එක්කෙනෙක්. number 3 lampu bella. ලාම්පු බෙල්ල. ලාම්පු බෙල්ල මෙයාට කියනවා ලිංගි උලා කියලා. තම්බලේකම් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ තමයි මේ ලාම්පු බෙල්ල ජීවත් වෙන්නේ. අපි නිකන් සර්ච් කරලා බලමු නේ. ලාම්පු බෙල්ල. මම ෆොටෝ එකක් පෙන්නන්නම් මෙයාගේ. මෙයා ඇවිල්ලා මොලුස්කාවේ ලාම්පු බෙල්ල. මෙයාගේ ලස්සන රූපයක්, ලස්සන එකක්.
කෝමේ ලාම්පු බෙල්ලා. හරිද? ලින්ගි උලා කියලා කියන ලාම්පු බෙල්ලට. මෙයාගේ හරි ලස්සන රූපයක් තියෙනවා. මෙයාගේ වටේ තියෙනවා කෙඳි කෙඳි වගේ. ඒ කෙඳි කෙඳි වගේ පේන රූපයක්. මේ ඉන්නේ ලාම්පු බෙල්ලා. පුතේ ඔයාලට පේනවද මෙයාගේ මෙන්න මේ වටේට කෙඳි කෙඳි වගේ තියෙනවා. පේනවද දන්නේ නැහැ. සමහර විට පේන්න පුළුවන්. පේනවනේ. මේ කෙඳි කෙඳි වගේ තියෙන මෙයා තමයි ලාම්පු බෙල්ලා කියලා කියන්නේ. හරි අපූර්ව අහිංසක සත්වෙක් හොඳද? ශ්‍රී ලංකාවේ තම්බලගම් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ඉන්න හරි අපූර්ව සත්වෙක් ලාම්පු බෙල්ලා. හරි? ලාම්පු බෙල්ලා. ඊට පස්සේ ලාම්පු බෙල්ලා හතර කවුද? හතර නැද උත්තර? පෙරහැරි මත්ස්‍යයා. අපුතේ කවුද? මම ලියන්න කොහෙද? පෙනහැලි මත්ස්‍යයා. මේ මයික් එක ඔන් වෙලා තියෙන දරුවෙක් එක ඔෆ් කරගන්න හොඳද? දැන් අර චූටි බබාලා නෙවෙයි නෝවල මම මයික් ඩොප් කරන්නේ. හරිද? ඔයාලා ඔෆ් කරගන්න. පෙනහැලි මත්ස්‍යයා. ලං ෆිෂ් කියලා කියනවා. පෙනහැලි මත්ස්‍යයා. දැකලා තියෙද? පෙනහැලි මත්ස්‍යයා. ඇෆ්‍රිකන් ලං ෆිෂ් කියලා කියනවා. මෙයාට සාමාන්‍යයෙන් එකපාරක් උඩට ඇවි මෙයාගේ හුස්ම ගන්න මෙයාට කරමල් නෙමෙයි තියෙන්නේ පෙනහලු. එතකොට මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාට එකපාරක් උඩට ඇවිල්ලා හුස්ම ගන්න අරගෙන විනාඩි 30ක් විතර යටට ගිහිල්ලා ඉන්න පුළුවන්. හරිද? මේ ඉන්නේ පෙනහැලි මත්ස්‍යයා. ඇෆ්‍රිකන් ලං ෆිෂ් කියලා කියනවා. ජලය හිඟ කාලෙදි මොකද කරන්නේ? මෙයා මඩේ හදාගන්න ගුලක්. මඩේ ගුලක් හදාගෙන ආයි වැහි කාලේ එනකන් ඒ ගුල ඇතුලේ නිරාහාරව ඉන්න. බලන්නනේ. එයාලා ඒකින්ද තමයි මේ පරිණාමික ඊටාම ඉතුරු වෙලා තියෙන්නේ. මේ කැරපොත්තත් එහෙමයි ගොඩක් පරිණාමික දියුණු ලක්ෂණ තියෙන කුඩා ඔක්සිජන් ප්‍රමාණයක ජීවත් වෙන්න පුළුවන්. එයාට ගොඩාක් එයාගේ දුඹුරු පාට හින්දා එයාට පාරජම්බුල කිරණ වලින් හානියක් වෙන්නේ නැහැ. හරිද? ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක් තමයි කැරපොත්ත කියලා කියන්නේ. එතකොට ලාම්පු බෙල්ලා පෙනහැලි මත්ස්‍යයා හතර එක්කෙනෙක් ඉන්නව කවුද? පෙනහැලි මත්ස්‍යයා තව කවුද මේ? සීලාකැන්ත් මත්ස්‍යයා. මෙයා වඳ වෙලා කියලානේ හිතාගෙන ඉඳලා තියෙන්නේ. බැලිනම් මෙන්න පස්සේ දීවරයේ මාළු දැලකට හම්බෙන් හම්බ වෙනවා. හරිද? මේ සීලාකැන්ත් මත්ස්‍යයා කියන්නේ සීලාකැන්ත් මත්ස්‍යයා කියලා කියන්නේ අවශිෂ්ට විශේෂයක්. හරිද? ජීවමාන පොසිලයක්. මෙයා දැන් ජීවත් වෙනවා. හොඳද? මේ ඉන්නේ සීලාකැන්ත් මත්ස්‍යයා. පේනද ඒක හැටි? ගලකට අරන් ඉන්න මාත් පොඩක් සීලාකැන්ත් මත්ස්‍යයා වගේ එතකොටනේ. හරි. සීලාකැන්ත් මත්ස්‍යයා. එතකොට ඊළඟට එතකොට ගිනි හොට. හයවෙනි එක ගිනි හොට. ගිනි හොට යෝධ මීවන ශාකය සයතියා කියලා කියනවා. හරිද? ගිනි හොට යෝධ මීවන ශාකයක් ඇවිල්ලා ජීවමාන පොසිලයක්. හරිද? අවශිෂ්ට විශේෂයක්.
මට මතක නැහැ කී ස්පෙලිංස්. ඔය සයතියා. සයතියා ගිනි හොට යෝධ මීවන ශාකය සයතියා මේ ඉන්නේ. පොල් ගහක් වගේ. මේ තියෙන ගිනි හොට යෝධ මීවන ශාකය විශාලයි. හරිද? මෙයත් අවශිෂ්ට විශේෂයක්. එහෙම නැත්නම් අපි කියනවා ජීවමාන පොසිලය. හරිද? right. සයතියා. ගිනි හොට යෝධ මීවන ශාකය. මට මගේ හැරුණාද? කවුරු හරි මගේ හැරුණාද? මං හිතනවා නෑ කියලා මගේ හැරුණා නම් කියන්න. මට වැඩි වැඩ මෙතන ඉන්න පුළුවන්. ඉන්න ඕන. කවදාද ඔයාලා මට වැඩි වැඩ වෙන්න ඕන. එහෙනම් මෙතන අහන්නේ ජීවමාන පොසිලයක් ලෙස සැලකෙන්නේ. ලෝම මැම දැන් නෑනේ. එයා ඉන්නවන ජීවමාන පොසිලයක්. හරිද? ඔයාලා පන්ති වල ඉන්නවද මැමත්ලා යෝධ මැමත්ලා නෑනේ. ඊළඟට බෙල්ලා. නිකම්ම බෙල්ලෙක් දාලා තියෙන්නේ මොන බෙල්ලක්ද දන්නේ නෑ. හරි? තල්මහා. තාම හිටියට යා විශිෂ්ට විශේෂයක් නෙවෙයි. ඊට පස්සේ බක්කූර තමයි මෙතන හොඳම උත්තරය. බක්කූරේ හොයාගන්න කියපු දුරනේ. එහෙම තමයි පුතා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට. නිවර්තන වැසි වනාන්තරය. නිවර්තන වැසි වනාන්තරයකි. හරිද? නිවර්තන වැසි වනාන්තරයක් කියන්නේ මොකක්ද? නිවර්තන වැසි වනාන්තරය. අවුරුද්ද පුරාම නේද? කොළ පාටින් පිරුණු. ඒ කියන්නේ සදා හරිත. ඊට පස්සේ වර්ෂා වනාන්තරයක්. එතකොට සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ මිලිමීටර කීයක් වගේ තියෙනවද? 1900 2000ට වැඩි. හරිද? තියෙනවා. ගොඩක්ම මේ වර්ෂාපතනේ වැඩි මොන වනාන්තරවලටද? ඒ දරුවෝ වර්ෂාපතනේ වැඩිම මොන වනාන්තරවලටද? නිවර්තන වර්ෂා වනාන්තරවලටද? සදා තෙත් සද මේ වියලි සදා හරිත වනාන්තරවලටද? එහෙම නැත්නම් කඳුකර වනාන්තරවලටද? එහෙම නැත්නම් තෙත් පතන වියලි පතන ඒවටද කොහොමද? කියන්නකෝ. වර්ෂාපතනේ වැඩිම මිලිමීටර 4000කට වැඩි වර්ෂාපතනයක් තියෙන මොකටද? කඳුකර වනාන්තරවල. right? මිලිමීටර 4000කට වැඩි වර්ෂාපතනයක් කඳුකර වනාන්තරවල තියෙනවා. right. එතකොට පුතේ මෙතන බලන්න නිවර්තන වර්ෂා වනාන්තරයක් කිව්වන් ඉතින් ඔයාට කෙලින්ම සිංහරාජය කන්නెలిය දෙදියගල නාකියාදෙනිය. හරිද? කන්නెలిය දෙදියගල නාකියාදෙනිය කේඩියන් සංකීර්ණය කියලා කියනවාකට. හරිද? කේඩියන් සංකීර්ණය කියලා කියනවා. මේ දේවල් නිවර්තන වර්ෂා වනාන්තර විල්පත්තු සිංහරාජ හෝටන් තැන්න රක්වාන. හරිද? එතකොට විල්පත්තු ගැන කිව්වම අපිට විල්පත්තු කියන්නේ මොකද්ද? වියලි සදාහරිත වනාන්තරයක්. හරිද? එතකොට ඒවයි අලිහෙම ඉන්නවා ගස් ඈතින් ඈතින් තියෙන අලින්ට ඉන්න පුළුවන් ලස්සනට විල්පත්තුවේ ගිනිපත්තුවේ කියලා ඉස්සර කිව්වනේ නේ. නෑ දැන් විල්පත්තුව හොඳට තියෙනවා. සිංහරාජ වනාන්තරය මොකද වෙලා තියෙන්නේ? ඒක නිවර්තන වර්ෂා වනාන්තරයක්. උත්තරේ සිංහරාජ වනාන්තරය. හරිද? හෝටන් තැන්න කියන්නේ තෙත් පතන භූමියක්. එතකොට රක්වාන කියන්නේ. රක්වාන කියන්නේ මොකද්ද? මම උත්තර දෙන්නේ මෙයාලා සද්ද නැහැ. රක්වාන මොකක් යටතේද ඔයාලා ඉගෙන ගන්න? අනේ සර් අපිට මතක නැහැ. මටත් මතක නැහැ. ඔයාලා හොයලා මයික් එක ඔන් කරලා කියන්න. හරි? මටත් මතක නැහැ ඇත්තටම. හරිද? එහෙම වෙන්න පුළුවන් මාත් මිනිස්සෙක්. ඔයාලා හොයලා මයික් එක ඔන් කරලා කියන්න. රක්වාන මට මතක විදියට තෘණ භූමියට තමයි රක්වාන කතා කරන්නේ. බලලා කියන්න. හරිද? තෘණ භූමිය හෝ කඳුකර වනාන්තර කඳුකර වෙන්න බෑ. රක්වාන වල ටිකේ තමයි කරගන්නේ. මට මේ වෙලාවේ හරිම නිච්චියක් නැහැ. right. ඔයාලා කල්පනා කරලා කියන්න. අනිවාර්යෙන් පන්ති කරන කලින් මයික් ඔන් කරලා කියන්න රක්වාන කොහෙද මොකද්ද කියලා. හොඳේ? හරි. ඊළඟට එන මේකේ උත්තරය සිංහරාජ. දැන් බලන්න මම රක්වාන දන්නේ නැහැ. විල්පත්තුව දන්නවා. සිංහරාජ දන්නවා. හෝටන් තැන්න දන්නවා. හැබැයි මම නිවැරදි උත්තරේ දන්නේ හින්දා මට කැත නැතුව උත්තරේට යන්න පුළුවන්. පැහැදිලි? එකක් තමයි නිවැරදි උත්තරේ දැනගෙන උත්තරේ තෝරන එක. තව නිවැරදි උත්තරේ නොදැන උත්තර තෝරන්න පුළුවන්. මොකද්ද? හරි රක්වාන මම දන්නේ නැහැ කියමු.
හරිද? විල්පත්තුව කියන්නේ මොකද්ද කියලා දන්නවා. සිංහරාජය කියන්නේ මොකද්ද කියලා දන්නවා. හෝර්න් තැන්න කියන්නේ මොකද්ද කියලා දන්නවා. එහෙනම් රක්වාන දැනන් හිටියත් එකයි නැතත් එකයි. උත්තරේ තෝරන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. ඒ වගේ උපක්‍රමශීලී වෙන්න. හරිද? ඊළඟට යමු. 9 වෙනි කිවරේ 10ට. සම පරමාණුක අණුපවතින ද්‍රව්‍ය වන්නේ සම පරමාණුක අණු. සම පරමාණුක අණු කියන්නේ එකම පරමාණු තියෙනවා. ඔයාලට මම කීපයක් කියලා දෙන්න. H2 O2 N2 F2 2 තියෙන එක නෙවෙයි. H2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක්. හරිද? H2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක්. H2 කියන්නේ. ඊට පස්සේ O2 කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක්. N2 කියන්නේ නයිට්‍රජන් පරමාණු දෙක. මම මේ ගහන ඊරි ගැන සැලකිලිමත් වෙන්න එපා. ඊරි ගැන මම ඔයාලට කියලා දෙන්නම් 10 වසරේදී. හොඳද? F2 කියන්නේ මොකද්ද? ෆ්ලුවරින් පරමාණු දෙකක් සමාන පරමාණු තියෙන. හරිද? සමාන පරමාණු තියෙන්නේ. දරුවෝ මේවා ඔක්කොම හරි? මේ ඔක්කොම ඇවිල්ලා සම පරමාණු කණු. ජලය කිව්වම වතුර ජලය සංකේතය H2O. ජලය කියන්නේ මොකද්ද? H2O. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? H2O. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? සම පරමාණු කණුව නෙවෙයි. හරිද? ඊළඟට හීලියම්. හීලියම් කියන්නේ පැටියෝ ආවර්තිතා වගුවේ ඉන්න උච්ච වායු. උච්ච වායු කියන්නේ මෙයාලා බන්ධන හදාගන්නේ නැහැ. මූලද්‍රව්‍ය පරමාණු විදියටම වායු ගෝලේ ඉන්නවා. එතකොට හීලියම් පරමාණුව කියන්නේ වායුමය පරමාණුව. හරි? එයා පරමාණු විදියට වාතය විදියට ඉන්නවා. හීලියම් කියන්නේ තනි මූලද්‍රව්‍යයක් විතරයි. සැහැල්ලුයි. හයිඩ්‍රජන් සම පරමාණු කණු අපි ඒක දන්නවා. H2 සම පරමාණු කණු. ඊළඟට තියෙනවා කාබන් ඩයොක්සයිඩ් CO2 සම පරමාණුක නෙවෙයි. මේවා විෂම පරමාණු කණු. උත්තරය හයිඩ්‍රජන් එක ලේසි. ඵල අකාලයේ ගිලිහීම වැළැක්වීමට යොදා ගන්නා හෝමෝනය මොකක්ද කියලා. ඵල අකාලයේ ගිලිහීම වැළැක්වීමට යොදා ගන්නා හෝමෝනය. ඵල අකාලයේ ගිලිහීම වැළැක්වීමට යොදා ගන්නා හෝමෝනය. IBA, IAA, NAA, 2,4-DPA. අදීශ මොකද ගහපු උත්තරේ? දැන් ඔයාලා කතා කරන්නේ නැහැ නේද? මම කටවල් ඇරලා ගන්නවා. Na naphthalene acetic acid. ඊළඟට සහස්‍රා ගහපු උත්තරේ මොකද්ද? සහස්‍රාභිමානි ගහපු උත්තරේ මොකද්ද? මයික් එක ඔන් කරලා කියන්න පැටියෝ. NAA. ඊළඟට සෙනෙස්මි ආර්යාන N මොකද පුතේ? එහුන්නේ NAA. හොඳයි. ඔබට NAA තෝරගෙන තියෙන උත්තරය NAA නැප්තලීන් ඇසිටික් ඇසිඩ්. හොඳයි. හරිද? ඊළඟට යමු. පොසිලයක් යනු. අතීතයේ ජීවත් වූ සත්වය. අතීතයේ ජීවත් වූ ශාක හෝ ශාක කොටස්ය. බලන්න. අතීතයේ ජීවත් වූ ශාක හෝ සතුන් පිළිබඳ සාක්ෂි. සංරක්ෂණය වූ ජීවීන් ජීවි කොටස් හෝ සලකුණු. පුතේ පොසිලයක් කියන එක නා සංරක්ෂණය වෙච්ච ජීවියෙක් වෙන්නත් පුළුවන්.
ඒ ජීවියාගේ සලකුණක් වෙන්නත් පුළුවන්. නේද? ඒ ජීවියා හිර වෙලා ඉන්න සලකුණක් නැත්නම් ජීවියාගේ හැඩයට හැදිච්ච අච්චුවක් ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි අතීතයේ ජීවත් වූ සතුන්ට පොසිල කියලා කියන්න බෑ. පළවෙනි උත්තරේ වැරදි. අතීතයේ ජීවත් වූ ශාකහා සත්ත්ව කොටස් කිව්වට අපිට ගන්න බෑ. නේද? හරිම පැහැදිලිම මේ උත්තර ඔයාලා මතක තියාගන්න බහු වර්ණ තෝරනකොට වඩාත් නිවැරදි පිළිතුර ඔයා තෝරන්න ඕන. වඩාත් නිවැරදි පිළිතුර. මෙතන වඩාත් නිවැරදි පිළිතුර මොකද්ද පුතේ? සංරක්ෂණය වූ ජීවී කොටස් හෝ සලකුණු. හරිද? right. ඊළඟට යමු. පෘථිවිය මත ජීවය ඇතිවීම පිළිබඳ දැනට පිළිගන්නා මතය. වනන් නේද? වතුර වගේ ඇති නේද? මට කියන්න බලන්න එහෙනම් කවීන් මොකද්ද කවීන් මේ පෘථිවිය මත ජීවය ඇතිවීම පිළිබඳ දැනට පිළිගන්න මතවාදය. දැනට පිළිගන්න එක දැනට පිළිගන්න මතවාදය මොකද්ද? විශේෂ මැනුම්වාදය. විශේෂ මැවුම්වාදී පුතේ ඉදිරිපත් කරනකොට පයින් එකක් ගහලා විසිකරි. ඉඳා. හරිද? දෙයියෝ මැව්වා කියලා කිව්වනේ. දෙයියෝ ඒක විද්‍යාත්මකව සාක්ෂි නැති හින්දා එලෝලා දැම්මා. හරිද? ආයිත් ඔයාලට වරදින්න බෑ. හරිද? අද වරදුනා ඉට්ස් ඕකේ. මෙතනින් පස්සේ වරදින්න බෑ. හරි? කොස්මොසොයික් වාදය තාම දන්නේ නැහැ. වෙන අභ්‍යවකාශ යානාවකින් හෝ වෙන ග්‍රහලෝකකින් ආව කියලා කියනවා. තාම දන්නේ නැහැ. ස්වයං සිද්ධ ජනනවාදය ලුයි පැස්චර් විසින් නිෂ්ප්‍රභා කළා දැම්මා. ලුයි පැස්චර් විසින් ස්වයං සිද්ධ ජනනවාදය නිෂ්ප්‍රභා කළා දැම්මා. හරිද? ජෛව රසායනික පරිණාමයේ පිළිබඳ වාදය කියන ඒක තමයි දැනට ඔපාරින් සහ හැල්ඩේන් විසින් ඉදිරිපත් කරපු ස්ටැන්ලි මිලර් සහ විද්‍යාගාරදී සහතික කරපු ඔපාරින් සහ හැල්ඩේන් ඉදිරිපත් කරපු ස්ටැන්ලි මිලර් විසින් විද්‍යාගාරයේදී සහතික කරපු ජෛව රසායනික පරිණාමය වාදය තමයි දරුවෝ අපිට දැන් පිළිගන්න වෙලා තියෙන්නේ. right? ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. ඒ උත්තරේ එන්නේ මොකද්ද? ජෛව රසායනික පරිණාම වාදයේ උත්තරේ 4. රුධිරය. රුධිරය ගැන කතා කරාම. ඒට නේද? රුධිර ඝන ගැන මම හිතනවා ඔයාලා දැන් රුධිරය ඝන ගැන අර බ්ලඩ් ලේ බැංකුවේ ඉන්න ડોක්ටර් කෙනෙක්ට තියෙන දැනුම අටක් තියෙනවා. ඒ නේද? ඒ වගේ දැනුමක් තියෙනවා. ඒකම නෙවෙයි ඊට වැඩිය දැනුම යාලා ගාව තියෙනවා. හරි මොනවාද ඔයාගාව තියෙන දැනුම මේ ලේ ගැන? අදරු දැන් මම අහනවා ඔයාලා කියනවා. ඕකේ? හරි. right. හරි. බලන්න. ඒ රුධිර ඝනයට ඒට දෙන්න පුළුවන් කාටද? ඒ රුධිර ඝනයේ තියෙන දායකයෙකුට දෙන්න පුළුවන් ප්‍රතිග්‍රාහකයන් කවුද? ඒට දෙන්න පුළුවන් ඒ බීට දෙන්න පුළුවන්. හරි. ඊළඟ බී රුධිර ඝනයේ තියෙන කෙන්ට කාටද දෙන්න පුළුවන්? බීටයි ඒ බීටයි. උත්තර වදින ස්ලෝ ඔයාලා හරි ස්ලෝ නේ. මොකද මේ අයියෝ පටගාලා උත්තර දෙන්න ඕන ගිනි බෝම්බ වගේ. හරිද? නෑ ගිනි බෝම්බ වගේ ඉන්න එපා. හරිද? හරි. පටගාලා උත්තර දෙන්න ඕන. හොඳද? කියන්න. ඊළඟට O A B O ඕට කාටද දෙන්න පුළුවන්? Aට පුළුවන්, Bට පුළුවන්, A Bට පුළුවන්, Oට පුළුවන්. Aට පුළුවන්, Bට පුළුවන්, A Bට පුළුවන්, Oට පුළුවන්. බලන්නකො ෂෝක් නේ. හරි හොඳ O. හරිද? ඒක නෝ O හොඳයි. හරි. එහෙනම් AB ට දෙන්න පුළුවන් කාට? AB ට විතරයි. ඕ හිතුවක්කාරය. නේද? මෙන්න හොඳ එක්කෙනා O මං ගාව තියෙන්නේ O. ඕන්නම් කියන්න. මම O පොසිටිව් ලේ ඕන්නම් කියන්න අපි දෙන්න. හරිද?
right. එතකොට පුතේ අන්න මෙතන A B A B. හරිනේ? right. ඊට පස්සේ එන රුධිර පාලන වෙන එකදී සාර්ව ප්‍රතිග්‍රාහකයෙකු ලෙස සැලකෙන රුධිර ගන්න. ඒක අහන්නේ. සාර්ව ප්‍රතිග්‍රාහකය කියන්නේ මේ ඔක්කොගෙම ගන්න පුළුවන් එක්කෙනා. බලන්න පැටියෝ A ගෙනුත් AB ට ගන්න පුළුවන්, B ගෙනුත් AB ට ගන්න පුළුවන්, O ගෙනුත් AB ට ගන්න පුළුවන්. නේද? AB ගෙනුත් AB ට ගන්න පුළුවන් එන හැමෝගෙම ගන්න පුළුවන් එක්කෙනා කවුද? AB. උත්තරය AB. ඊළඟට අපි අහනවා ඔක්සිජනීකృత රුධිරය ගමන් නොකරන රුධිර වාහිනිය. මොකක්ද ඔය ඔක්සිජනීකృత කියන වචනය? ඔක්සිජනීකృత ඒ කියන්නේ ඔක්සිජන් වැඩි පුතේ. ඔක්සිජනීකృత කියලා කියන්නේ ඔක්සිජන් වැඩි. ඔක්සිජන් වැඩි රුධිරය. හරි. ඔක්සිජන් වැඩි රුධිරය යනවා කෙලින්ම මෙන්න මේවයි. හරිද? පෙනහැල්ලේ ඉඳලා ඔක්සිජන් වැඩි රුධිරය එනවා වම් කර්ණිකාවට පුප්පුෂීය ශිරා යුගල් දෙකක් මගින්. පෙනහැල්ලේ ඉඳලා පුප්පුෂීය ශිරා යුගල් දෙකකින් වම් කර්ණිකාවට ඔක්සිජන් වලින් පොහොසත් රුධිරය එනවා ඔක්සිජනීකృత. ඊට පස්සේ වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට යනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය හරහා සිරුරේ ඉහළ කොටස් වලට පහළ කොටස් වලට මේ රුධිරය බෙදා හරිනවා. මේ රුධිරය බෙදා හරිනවා. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ මේක තමයි මෙතන කාරණාව. මෙතන කතන්දරේ මෙතන සිද්ධිය. right. මේ සිද්ධිය තමයි මේ. ඊළඟට බලන්න හරි ඔක්සිජනීකృత රුධිරය. හොඳයි. මෙතන ඊළඟට අපෙන් අහන්නේ ගමන් නොකරන රුධිර වාහිනිය. ගමන් නොකරන රුධිර වාහිනිය. එහෙනම් උත්තර කීපයක් අපිට තියෙනවා යාකෘතික ධමනිය, පුප්පුෂීය ධමනිය, පුප්පුෂීය ශිරාව යයි. මට කියන්න ඔක්සිජනීකృత වචන කියන්න තමයි හුලං අර පෙනහැල්ල තියෙන හුලං ඔක්කොම ටික යනවා ඔක්සිජනීකృత කියලා කියනකොට නේද? හරි. හොඳට බලා ගන්න වචනය ඔක්සිජනීකృత. මම මේකට මේ අමාරුයි මේක උච්චාරණය කරන්න. ඔක්සිජනීකృత මේ ලස්සන වචනයක් තව තියෙනවා ඔක්සිජන් විමුක්ත රුධිරය. විමුක්ත එක වචනයක් මේක. ඔක්සිජන් විමුක්ත රුධිරය. ඔක්සිජනීකృత රුධිරය, ඔක්සිජන් විමුක්ත රුධිරය. පැහැදිලි? මේ දෙකම ඔක්සිජනීකృత රුධිරය, ඔක්සිජන් විමුක්ත රුධිරය මෙන්න මේ දෙකම එකයි. හොඳද? මේවා යන්නේ කොහෙද? ඇඟේම තියෙන ලේ ටික එකතු වෙනවා ඔක්සිජන් අඩු රුධිරය එනවා උත්තර මහා ශිරාවෙන් සහ අදර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට. උත්තර මහා ශිරාවෙනුයි අදර මහා ශිරාවෙනුයි එනවා පුතේ කොහාටද? දකුණු කර්ණිකාවට එනවා. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට යනවා. දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ඔස්සේ වම් සහ දකුණු සංස්ථානික ධමන කෑව. මොකද්ද? ඒ ඔක්කොම අහගෙනෝ. ඒකනේ දකුණු කෝෂිකාවෙන් කවදා හලෝ සංස්ථානික මහා ධමනිය පටන් ගත්තේ? හරිෂෝ. එහෙම පටන් ගත්තා නන්නේ. දකුණු කෝෂිකාවෙන් පටන් ගත්තේ කවුද? පෙනහැල්ලට යන ධමනිය. පෙනහැල්ලට යන හින්දා යට සර්නේම් එකක් එනවා. පුප්පුෂීය. දකුණු කර්ණිකා දකුණු කෝෂිකාවෙන් පුප්පුෂීය මහා ධමනිය පටන් ගන්නවා. ඒක දකුණු පුප්පුෂීය ධමනියයි වම් පුප්පුෂීය ධමනිය විදියට පෙනහළු වලට යනවා. එහෙනම් උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව, පුප්පුෂීය මහා ධමනිය, දකුණු පුප්පුෂීය ධමනිය, වම් පුප්පුෂීය ධමනිය කියන පස් දෙනා ඔක්සිජන් විමුක්ත රුධිරය අරගෙන යන්නේ. එහෙම උත්තරයක් මෙතන තියෙද කියලා බලමු. එහෙනම් යාකෘතික ධමනිය නා පුප්පුෂීය ධමනිය තියෙනවා. ඔක්සිජනීකృత රුධිරය ගමන් කරන්නේ පුප්පුෂීය ධමනිය. උත්තරය පුප්පුෂීය ධමනිය.
අනිත් දෙක ගැන කතා කරන්න දෙකුත් නැහැ. පුප්පු ශීශිරා කියන්නේ හොඳ පිරිසිදු රුධිරය අරන් එන්නේ. හරිද? ඔක්සිජන් සහිත රුධිරය. රුකිය දමනි ඔය අවයවවල රුධිරය සපයන දමනි අනිවාර්යෙන් ඔක්සිජන් යුක්ත රුධිරය තමයි අරන් යන්නේ. එහෙනම් පුතේ මෙතන උත්තරය පුප්පු ශීය දමනි. 16 විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක් ලෙස සැලකෙන්නේ පහත කුමන ද්‍රාවණයද? මයිකයක් ඔන්ලා තියෙනවා. හරිද? ඒක ඔෆ් කරගන්න. හරිද? තමන්ගේ නම රීනේම් කරගන්න ඕන සාමාන්‍යයෙන් හොඳද? තමන්ගේ නම රීනේම් කරගන්න මට ෆෝන් එකේ නම් කියන්න බෑනේ. හරි? රයිට්. හරි මම මියුට් කරන්න. හරි. හරි. හරිද? හරි. ගැටලුවක් කරගන්න එපා ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? රයිට්. ඊළඟට අපි කතා කර හිටියේ 16 වෙනි එක අපිට තියෙන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය. මොකක්ද විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ? විද්‍යුත් විච්ඡේද්‍ය. විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ මොකක්ද? හිමාශි සමාශි මොකද්ද විද්‍යුත් විච්ඡේදයක් කියලා කියන්නේ? විදුලිය ගමන් කරන ද්‍රවයක් හෝ ද්‍රාවණයකට අද අවුලක් නැහැ. හොඳ ඉදිරියේ ද්වාල උත්තර දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විදුලිය ගමන් කරන ද්‍රවයක් හෝ ද්‍රාවණයකට කියනවා විද්‍යුත් විච්ඡේදයක් කියලා. එතකොට එහෙම විදුලිය ගමන් කරන එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගැලීමට සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාසයකට අපි කියන මොකක් කියලාද? විද්‍යුත් විච්ඡේදනය. හරියට ඔළුව තියාගන්න. හරිද? සර්ට කොහොමද මේ ඔක්කොම මතක? ඒ කියන්නේ මම සර් වෙලා තියෙන්නේ. හරිද? මතක කියන්නේ කටපාඩම් කරලා නෙවෙයි භාවිතය. මට වුණත් මේව භාවිත කරන්න නැති වෙනකොට අමතක වෙනවා. හරිද? ඔයාලටත් එහෙම තමයි. දැන් හිතන්නකෝ ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඕ පන්ති ගිහිල්ලා ඇවිල්ලා පොත් ටික එහෙම මේසෙ උඩට දානවා ඇඳ උඩට දානවා ආයි පහුවෙනිද පොත් ටික බෑග් එකට දාගෙන එනවා. මොකද සමහරු හෝම්වර්ක් කරන්නේ ඉස්කෝලේදීනේ. යාළුවෙක්ගේ පොතක් කියලාගෙන කොහොම පහසු වෙන අපිට කරන්න පුළුවන් නේ. මොකටද අපි ගෙදරදී මහන්සි වෙන්නේ නේද පුතේ? ඔව් මොකක් හරි ඔය පීරියඩ් එකක් අල්ලගෙන නැත්තම් ටීචර් කෙනෙක් උගන්වනකොට හොරාට හැංගිලා අපි මොකද කරන්නේ? හෝම්වර්ක් කරනවානේ. හෝම්වර්ක් ස්කූල් වර්ක් වෙලා තියෙන්නේ දැන්. එතකොට මොකද වෙන්නේ? ළමයා තුල මේ ගැන අවබෝධයක් නැහැ. මේ ගැන දැනීමක් නැහැ. මේ ගැන සංවේදනයක් නැහැ. මේ ගැන කිසි කම්පනයක් මෙලෝදියක් නැහැ. ඒකෙන් මොකද වෙන්නේ? මොකද යන්නම් වාලේ ඉස්කෝලේ යනවා. යන්නම් වාලේ පන්ති යනවා. මොලේ මෙලෝදියක් නැහැ. හොඳට මතක තියාගන්න ඔළුවේ තියෙන දේවල් ටික තමයි අපි විභාගෙට අරගෙන යන්නේ. හරිද? මම මේ ඔයාලට උගන්වන්න මහන්සි වෙන්නේ මේ 9 වසරේ දෙවෙනි වාර විභාගෙ කොට දාන්න කියලා ඔයාලා හිතනවා නම් ඔයාලා පව්. ඔයාලා ගැන මගේ තියෙන ටාගට් එක යන්නේ තව අවුරුදු ගාණක් ඉස්සරහට. පැහැදිලි? ඒකට ඒ ටාගට් එකට යන්න ඔයාලා මහන්සි වෙන්න. right. විද්‍යුත් විච්ඡේදය කියලා කියන්නේ එහෙම එකක්. විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් ලෙස සැලකෙන්නේ ඔයාලා හොඳට මතක තියාගන්න අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ විලීන ද්‍රව. ජලීය ද්‍රාවණ කියන්නේ අයනික සංයෝගයක් ජලයේ දිය කරාම. හරිද? දැන් හිතන්නකෝ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක් නේ. මේක ජලයේ දිය කරාම සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ඒක්වස් බවට පත් වෙනවා. ඒක විදුලිය සන්නයනය කරනවා. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් රත් කරාම හරිද? ලුණු ඉහළ උෂ්ණත්වයන්ට රත් කරාම ලුණු දිය වෙලා ද්‍රව බවට පත් වෙනවා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. මේක ජලීය ද්‍රාවණය මේක විලීන ද්‍රවය. මොකද ඔයාලා දන්නවා ඝනය ද්‍රවය බවට පත් වෙන එකට කියන්නේ විලයනය කියලා. එතකොට මේක විලීන ද්‍රවය මේක ජලීය ද්‍රාවණය. හරි? එතකොට පුතේ අන්න ජලීය ද්‍රාවණය විලීන ද්‍රවය. right. විද්‍යුත් සන්නයනය කරනවා. විද්‍යුතේ සන්නයනය කරනවා. හරි. බොහොම හොඳයි. ඊළඟ දරුවෝ එහෙනම් මෙතන
විද්‍යුත් විච්ඡේදිත ද්‍රාවණයක් ලෙස සැලකෙන්නේ පහත කුමන ද්‍රාවණයද? කොපර් සල්ෆේට් ද්‍රාවණය, ග්ලූකෝස් ද්‍රාවණය, ආශ්‍රිත ජලය, පොල් තෙල්. කොපර් සල්ෆේට්, ග්ලූකෝස්, ආශ්‍රිත ජලය, පොල් තෙල්. මොකද උත්තරේ? මයික් ඔන් කරා කිව්වා. අනේ සර් අපිට බයයි අපේ උත්තරේ වැරදිලා නෝන්ඩි වෙයිද අපි කියලා. ළමයට උත්තරයක් වැරදුනා කියලා නෝන්ඩි කරන වර්ගයේ ගුරුවරයෙක් නෙවෙයි මම. අනිත් එහෙම ගුරුවරු ඉන්නවද දන්නේ මම දන්න තරමින් නැහැ. මම ඒ වර්ගයේ ගුරුවරයෙක් නන් නෙවෙයි. හැබැයි මෙතනදී ඔයා උත්තර දෙන එක වැදගත්. මොකද ඔයාට වැරදුනොත් ආයි වාට ඊට පස්සේ කවදාවත් වරදින්නේ නැහැ. හරිනේ? ඒකින් දවාට එහෙම අවුලක් තියෙන කියන්නේ. නැත්තම් අවුලක් නැහැ. අවුලක් උනත් කමන්නේ මට උත්තර කියන්න. මොකද්ද? මේ ද්‍රාවණ හතරෙන් විදුලිය සන්නයන වෙන්නේ කාගේද? copper sulfate ද්‍රාවණය. හරියට හරි. කොපර් සල්ෆේට් ද්‍රාවණය. උත්තර 1. කොපර් සල්ෆේට්. ග්ලූකෝස් විදුලිය සන්නයනය කරන්නේ, පොල් තෙල් විදුලිය සන්නයනය කරන්නේ, ආශ්‍රිතික ජලය. අපි කියන සංශුද්ධ ජලයට තමයි ආශ්‍රිත ජලය කියලා කියන්නේ, විදුලිය සන්නයනය කරන්නේ නැහැ. 17 ක්‍රමවත් ජනාවාස පරිසරයක ලක්ෂණයක් වන්නේ ක්‍රමවත් හරිද මේ කියන්නේ නම්බර් එකේ හොඳම එකක් ගැන කියන්නේ සවුත්තු ඒව නෙමෙයි. ඔයාලා දන්නවනේ අපි කතා කරා ඉස්කෝලේදී ඒ වගේම අපි කතා කරා මේ ජනාවාස පරිසරයක ලක්ෂණ ජනාවාස පරිසරයක තියෙන ගැටලු ගැන අපි කතා කරා රයිට්. එහෙනම් මට කියන්නේ ක්‍රමවත් ජනාවාස පරිසරයක ලක්ෂණයක් වන්නේ සංස්කෘතික හා සමාජ ගැටලු ක්‍රමවත් ඒක මේක නිකන් මේ හිතලා කියන්න පුළුවන් වර්ග එකක්. සංස්කෘතික සමාජ ගැටලු තියෙන්නේ කොහොමද? ක්‍රමවත් ඒක ක්‍රමවත් විධිමත් කියන්නේ මේ හොඳ එකක්නේ. ආයෙන පළවෙනි එක වැරදි. 2 කැලිකසල බැහැර කිරීමේ අපහසුතාවය. එහෙම වෙන්න විදියක් නැහැ ක්‍රමවත් ඒක. අක්‍රමවත් ඒවයි කැලිකසල බැහැර කිරීමේ අපහසුතාවය ඇවිල්ලා කොහේ හරි අස්සකට දාලා ගැටලු වෙන්න පුළුවන්. ඊළාට සනීප ආරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවි මේක ක්‍රමවත් එක වෙන්න විදියක් කොහෙත්ම නැහැ. ඊළඟ එක ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ලැබීම. අන්න හරිම උත්තරේ මොකද්ද? ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ලැබීම. උත්තරේ කීයද? ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ලැබීම උත්තරය 4. 18 හරිත සංකල්පයට අනුව ගොඩනැගිලි ඉදිකිරීමේදී අනුගමනය නොකරන කරුණක් වන්නේ. හරිත සංකල්පයට අනුව ගොඩනැගිල්ලක් ඉදිරි කරනකොට ඒ ගොඩනැගිල්ලක තියෙන ඕන ලක්ෂණ කිහිපයක් තියෙන. සූර්යාලෝකය හරියට නේද ආලෝකය හොඳට ලැබෙන්න ඕන මේ ඇතුළට. එතකොට ඇතුලේ බල්බ් දාන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හරිත සංකල්පයට අනුව ගොඩනැගිල්ලක් හදනකොට වාතාශ්‍රය හොඳට තියෙන්න ඕන. එතකොට අනවශ්‍ය ගන්ධයන් නැති වෙන්නේ මේ ගන්ධයන් රැඳෙන්නේ නැහැ වගේම තමයි හොඳ වාතාශ්‍රයක් කාමර තුල නිවස තුල ගොඩනැගිල්ල තුල ඇති වෙනවා. උණුසුම නැති වෙන්න ඕනේ. වාතාශ්‍රය හොඳට තියෙනවා නම් උණුසුම අඩු වෙනවා. හරිද? ඉතින් අයි බලමු මොනවද කියලා. අනුගමනය නොකරන කරුණ හරිත සංකල්පයන් ගොඩනැගිල්ලක් ඉදිරි කරනකොට අනුගමනය නොකරන කරුණ මොකක්ද කියලා අහන්නේ. ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම අනිවාර්යෙන් අනුගමනය කරනවා. වැසි ජලය පවා පොළොවේ යට තියෙන ටැංකිය වලට එකතු කරලා ප්‍රයෝජනයට ගන්නවා. බාත්රූම් එකෙන් එළියට යන ජලය ෆිල්ටර් වෙලා මොකද වෙන්නේ? නැවත টয়ලට් එකට ෆ්ලෂ් කරන්න භාවිතා කරන වැසිකිලි සඳහා භාවිතා වෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි පරිශ්‍රයේ උපරිම ශාක වැස්මකින් සමන්විත වීම හරිත සංකල්පය නෙවෙයි මම කිව්වා. ගස් වවල වහන එක හරිත සංකල්පය නෙවෙයි. හරිත සංකල්පය කියන්නේ මොකද්ද? ගස් වවල වහන එක නෙවෙයි. අපි කියනවා පරිසරයට හානි නොවන අයුරින් හෝ අවම වශයෙන් හානි වන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. එතකොට ජල විදුලිය මගින් විදුලිය ලබා දීම අන්න හරිත සංකල්පයන් අනුව ගන්න ක්‍රියාමාර්ගයක් තමයි සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි ජනෙල් දොර කවුළු තිබීම. හැබැයි මෙතන අහන්නේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම ගැන 3 සහ 4 කියන දෙකම අපිට හරිත සංකල්පයට ගන්න පුළුවන්. නමුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම යටතේ අපිට සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි දොර ජනෙල් කවුළු තියෙන එක තමයි හොඳම උත්තරේ වෙන්නේ. උත්තරේ 4. එක්තරා ද්‍රවයක පරිමාව දීලා තියෙන ඝනත්වය දීලා තියෙන ස්කන්ධය අහනවා. හරිම ලේසි නේ පුතේ. රෝ සමානයි m වාරයක් v තමයි මේ ඝනත්වය හොයන සූත්‍රය. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. අපෙන් අහන්නේ මෙතන ස්කන්ධය.
ස්කන්ධය උක්ත කරගන්න පුළුවන් v හරස් ගුණිතෙන් ගෙනියනවා මේ පැත්තට මේ රෝ එහා පැත්තට ගෙනියන්න පුළුවන් මේ පැත්තදී v බෙදීමක් එහා පැත්තට ගියාම එයා මොකද වෙන්නේ සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට එයා වෙනස් වෙනවා සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මෙයා වෙනස් වෙනවා බෙදීමක් එහා පැත්තට යද්දි ගුණ කිරීමක් බවට පත් වෙනවා එහෙනම් m සමානයි මොකද්ද රෝ වාරයක් v m සමානයි රෝ වාරයක් v තමයි අපේ උත්තරේ වෙන්නේ එතකොට ඒකේ ගාණ තියෙන අපිට හදන්න ද්‍රවයක ඝන මීටර් 0.25ක හරිද ඝනත්වය 800යි ඝනත්වය 800යි පරිමාව ඝන මීටර වලින් තියෙන එහෙනම් 0.25යි සුළු කරද්දි මේ 0.25න් ගුණ කරන්න ඔයා කැමති නැත්තම් ගුණ කරන්නත් පුළුවන් ගුණ කරන්න නම් ඔයාලා දන්නෝනේ 800.25න් ගුණ කරනවා කියන්නේ 800 ගුණ කිරීම 0.25 කොහොමද? කොහොම ලියලා ගුණ කරන්න පුළුවන්. හැබැයි ටිකක් හරි මොලේ තියනවා මෙතන 100 ගුණ කිරීමටනේ 800. එහෙනම් 0.2 වෙනුවට මෙතන අවස්ථා දෙකක් පන්නලා 25 වටක් ගත්තත් උත්තරේ එනවා. හරිද? 25 වටක් ගත්තත් උත්තරේ එනවා. මොකද 100න් 20.25 100න් ගුණ කරාම 25යි. ආයි 100 8න් ගුණ කරලානේ 800 වෙන්නේ. 8 ගුණ කිරීම 100නේ 800. ගුණ කිරීම 0.25නේ 800න් ගුණ කරොත් 800 100.25න් ගුණ කරොත් 25. 25න් ගුණ කරත් උත්තරේ එනවා. හරි? තව ක්‍රම තියෙනවා. ඇයි මේ ගණිත ක්‍රම කියන්නේ? 9 අවසරේදී පොඩ්ඩක් දශම සංඛ්‍යා වලට පොඩි ළමයිට තියෙන බීතියක්. නේ? ෆෝබියාවක් තියෙනවා. ඒක බොරු බීතියක්. ඒකයි ප්‍රශ්නේ. ඇත්ත බීතියක් නම් කමන්නේ. මේක ලියන්න පුළුවන් පුතේ 800 ගුණ කිරීම 0.25 සමාන වෙනවා මොකටද 1 බෙදීම 4ට 1 4ෙන් බෙදුවම 0.25 එහෙනම් 1 බෙදීම 4 හරිද 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි එහෙනම් උත්තරය 200යි උත්තරේ කීයද 200යි කිලෝග්‍රෑම් 200යි කියලා උත්තරේ තියෙන්න ඕන උත්තරය 2 20 සෑම විටම පරිසරයේ සුරැකීමට උපරිම අයුරින් දායක වීම පුරවැසියෙකුගේ පරම යුතුයකමකි. පුරවැසියෙකුගේ පරම යුතුයකම පරිසරයේ සුරැකීමේ උපරිම අයුරින් දායක වෙන එක. ඒ සඳහා පුරවැසියෙකුට දායක විය හැකි ආකාර සඳහන් පිළිතුරු තෝරා. පොලිතින් වෙනුවට විකල්ප ද්‍රව්‍ය භාවිතා කරන එක. ඔකට කියනවා අපි ඔය 4R සංකල්පය කියලා තියෙනවා. පොලිතින් වෙනුවට. හරිද? රීප්ලේස් කරනවා වෙන දෙයක්. හරිද? හරිද? එතකොට ඒක හොඳයි විකල්ප ද්‍රව්‍ය භාවිතය හොඳ දෙයක් පොලිතින් භාවිතය අඩු කරගන්නනේ පරිසරයේ සුරකින්න පුළුවන්. ඉවතලන ද්‍රව්‍ය නිසි අයුරින් බැහැර කිරීම. ඒකත් හොඳයි. පරිසරයේ සුරකින්න නිසි අයුරින් බැහැර කිරීම. නැතුව අනිසි අයුරින් නෙවෙයි නිසි අයුරින් බැහැර කිරීමත් පරිසරයේ සුරකින්න එකක් තමයි. වැඩි අසොන් ලබා ගැනීම සඳහා සෑම විටම රසායනික සහ පරිවර්තනශීල. ඒකෙන් පරිසරයට ලොකු හානියක් සිද්ධ වෙන උත්තරේ A සහ B පමණයි. උත්තරේ 1. right උත්තරේ 1. එතකොට මේකේ දෙක කොටස් ටිකේ ප්‍රශ්න ටික ඔයාට දීලා තියෙන ඔයාට ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරලා තනිවම උත්තර ලියන්න. එතකොට සාමාන්‍යයෙන් අපි දෙක කොටස සාකච්ඡා කරනවා අඩුයි මොකද බහුවර්ණවලදී අපිට විශාල විෂය ප්‍රදේශයක් ආවරණය වෙන හින්දා right එතකොට දෙක කොටස කරන්න කරද්දී ඔයාට ඇති වෙනවා ගැටලු අන්න ඊළඟ දවසේ ඔයා දෙක කොටසේ ඔයාට ඇති වෙච්ච ගැටලු අනිවාර්යෙන් අහන්න ඕන. පැහැදිලිද? එහෙම අවශ්‍ය දරුවන්ට අපි මේ කොටස් කියලා දෙනවා. ඔදුවේ කියලා දෙනවා. right එහෙනම් ඔන්න ඕක තමයි පුතේ කාරණාව. ඉතින් ඔයාලට මේකේ ලොකු හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති. හරිද? ඔයාලා වෙනුවෙන් අපි මෙතන ලොකු පන්ති කාමරයක් සකස් කරලා ලොකු වැඩපිළිවෙලක් සූදානම් කරලා මේ වැඩපිළිවෙල දිගට ක්‍රියාත්මක කරන්න තමයි අපි කටයුතු සියල්ල සකස් කරලා තියෙන්නේ. හරිද? ඉතින් ඒවත් එක්ක ඔයාලට ඉදිරියේදී ගණිතයේ ඉංග්‍රීසි වගේ විෂයනු මේ විදියට ඔයාලා ඉදිරියට ඒවි. එතකොට ඔයාලගේ උපරිම අවුට්පුට් එකක් ගන්න නියම වැඩපිළිවෙලක් තමයි අපි මේ EduFix හරහා ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, හොඳ ඒ කියන්නේ හොඳ සාර්ථක අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි අපිට ඕන උනේ. මොකද ස්මාර්ට් බෝඩ් තියෙන හැමතැනම පාවිච්චි කරන්න වතලොස්සයි. ස්මාර්ට් බෝඩ් එකකින්
නිකම් මේකේ අකුරු ලියන එක නෙවෙයි මීට වැඩි දෙයක් කරන්න පුළුවන්. ඒ දේ අපි ඔයාලට ලබා දෙනවා ඉදිරියේදී සහ මේ පන්ති මාලාව තුල. ඉතින් මොකද අපේ අම්මා තාත්තා ඉගෙන ගත්තත් කළු ලෑල්ලේ. අපි ඉගෙන ගන්නකොට තිබුණේ කළු ලෑල්ල. ඔයාලා ඉගෙන ගන්නකොට අපි ඔයාලට උගන්වන්නෙත් කළු ලෑල්ල වෙනකොට අධ්‍යාපනය අප්ඩේට් වෙලා නැහැ. අධ්‍යාපනය අප්ඩේට් කරන්න ඕන හොඳම ක්‍රමය මේක. තව මේකේ වැඩ කටයුතු ගොඩාක් තියෙනවා, ක්‍රමවේදයන් ගොඩාක් තියෙනවා. ඒව ගැන එක අපි ඉදිරියේදී හම්බ වෙමු. ඉතින් දුවේ පුතේ ඔයාලා හැමෝටම ආයිබෝන් තෙරුවන් සරණයි. බයි බයි සී ආයිබෝන්. සුබ දවසක්. ආයි මේ වගේ ලබන සතියේ මේ වෙලාවට හම්බ වෙමු. right good night හැමෝටම